රයිට් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මේ type X අමනුෂ්‍යය කියන්නේ කවුද කියලා. එතකොට ඒ අමනුෂ්‍යෝ ඒ type X ගණයට වැටලා තියෙන්නේ මොන මොන සාධක නිසාද කියලාත් අපි මොන සාධකද ඒකට පාදක වුණේ කියලා මේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. එතකොට අපිට මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ළමයි මේ type X අමනුෂ්‍යෝ සහ YouTube දේශකයෝ අතර තියෙන සම්බන්ධය. right? අපි දැන් බලමු මේ කාරණාවෙන් ඇත්තටම ඔයගලන්ට දෙන්න පුළුවන් ඔයගලන්ට ගන්න පුළුවන් தත්ත්වය මොකක්ද කියලා. දැන් ළමයි ඕගොල්ලන් මේ වෙද්දි දැකලා ඇති YouTube එකේ එක එක ජාතියේ දේශකයෝ ඉන්නවා. ඒ කියන්නේ විශේෂයෙන්ම තමන් මේ පුද්ගලයෝ කියලා කියාගෙන නමක් ගමක් ආරූඪ කරගෙන කියන්නේ කරු නම්බු නාමයක් තමන්ගේ නමට දාගෙන දේශනා කරන YouTube එකේ දේශනා කරන දේශකයෝ කීප දෙනෙක් දැන් ඇත්තටම YouTube එකේ ඉන්නවා. කීප දෙනෙක් නෙමෙයි ගොඩක්ම ඉන්නවා. right? ඒතර ඕගොල්ලන් මේ වෙද්දි මේ දේශකයන්ගේ දේශනා අහලා තියෙනවා. අනිවාර්යෙන් ඕගොල්ලන් අහලා තියෙන්න ඕනේ. මොකද එහාමානේ කියන channel එක බලනවා නම් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඒ දේශකයන් වහන්සේලාගේ channelුත් YouTube එකෙන් ඕගලන්ට පෙන්නනවා. එතකොට අනිවාර්යෙන් ඕගලන් ඒ දේශකයන් වහන්සේලාගේ වීඩියෝසුත් බලලා තියෙන්නම ඕනේ. right? ඒතර මේ channel ඕගලන් බලලා තියෙනවා නම් ඒ දේශකයන් වහන්සේලාගේ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් තමයි ඒගොල්ලන්ගේ නම ඉස්සරහට හරි පස්සට හරි යම්කිසි ගරු නම්බුනාම එන නමක් ඒගොල්ලන් පට බැඳගෙන දාගෙන තමයි තියෙන්නේ. right? එතකොට අපිට උදාහරණයක් හැටියට කියන්න පුළුවන් කෙනෙක්ගේ නමක් දාලා පිටිපස්සෙන් කියනවා විශ්ව නියෝජිත කියලා. එයා විශ්ව නියෝජිත කියලා කියනවා. නැත්නම් කෙනෙක්ගේ නමක් දාලා එයා දේවපුත්‍ර කියලා කියනවා. ඒ කියන්නේ දෙවියන්ගේ පුතෙක් කියලා කියනවා. එතකොට රාවණාගේ පුතු කියලා කට්ටියකුත් ඉන්නවා. ඍෂිවරු කියලා කට්ටියකුත් ඉන්නවා. ඍෂිවරයන් වහන්සේලා කියලා කට්ටියකුත් ඉන්නවා. එතකොට රහත් වෙච්ච කියලා කියා ගන්න කට්ටියකුත් ඉන්නවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා කියලා කියාගත්ත නැත්නම් නොකිය කියාගත්ත. ඒ කියන්නේ තමන් විසින් කියන්නේ වෙන මිනිස්සු විසින් කියවනවා. එහෙම කියාගත්ත හාමුදුරන් වහන්සේලාත් ඉන්නවා. ඒතර කාන්තා පාර්ශවයේ ගත්තම ගිහි ගෙහි ඉන්න මේ සෝවාන් වෙච්ච කට්ටියත් මේ බණ දේශනා කරන තැනට දැන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ළමයි ඉන්නවා දුටු ගැමුණු රජවරු. දුටු ගැමුණු රජවරු ඉන්නවා. ඒගොල්ලන් දැන් ඉපදිලා මනුතල ඉපදිලා දැන් ඉන්නවා. ඒගොල්ලන්ට රට බාර දෙන්න කියලා නිකන් හිඟා කකා ඉල්ලනවා. අර එහෙම කට්ටියකුත් ඉන්නවා. බෝසතාණන් වහන්සේලා කියලා කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ එක එක ජාතියේ කට්ටිය ඉන්නවා. එක්කෙනෙක් නෙමෙයි දැන් දුටු ගැමුණුලා ඉන්නවා. හතර පහක්ම ඉන්නවා. right? ඒ ළමයි සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ. ඒ කියන්නේ තර්කානුකූල නැති මිනිස්සු දන්නේ නැහැ. මේ බොරුද කියන්නේ ඇත්තද කියන්නේ කියලා ඒ මිනිසුන්ට තර්කයක් ගොඩනගා ගන්න මහන්සි වෙන්නවත් හිතේ ශක්තියක් නැහැ. මොකද ඒ තරම් කම්මැලි. ඒ තරම් කම්මැලි සිතුවිලි දෙකක් තුනක් ඉස්සරහට හිතන්නවත් ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. මොලේ නෑ නෙමෙයි අවශ්‍ය නැහැ. ඉතින් එහෙම කට්ටිය අපි දැකලා තියෙනවා මේ දේශකයන් වහන්සේලා කියලා ඉන්න හොරුන්ට ඇත්තටම රැවටෙනවා. ඇත්තටම රැවටෙනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ සල්ලි ගන්නවා. සමහර මිනිස්සු එහෙම ලොකුවට සල්ලි ගන්න නැහැ. ඒ වුණාට ඒගොල්ලන් YouTube එකේ ඇවිල්ලා අර Tamanට නම්බු නාමයක් හදා ගන්න ඕන හින්දා ඒකෙන් ඒගොල්ලන් පොඩ්ඩක් අර උත්තේජනයක් ලබා ගන්නවා. එහෙම උත්තේජනයක් ලබාගෙන මමත්වයේ කියන එක ඉහළටම වැඩි කරගෙන ඒගොල්ලන් ඒකේ ජීවත් වෙනවා. right? මේ ලංකාව ඇතුලේ ඒගොල්ලන් ජීවත් වෙනවා. ඒගොල්ලන්ට මුදල් වැඩි අවශ්‍යත් නැහැ. ඒගොල්ලන්ට ඕනේ අර මිනිස්සුන්ගේ ගරුත්වය. අර වැඳලා පුදලා ඉන්න. ඒතර ඒගොල්ලන් කියන ඒවා එකපයින්ම පිළිගන්න තර්කයක් නැතුව ඒගොල්ලන්ට දෙවිවරුන්ට වගේ සලකන්න අර එහෙම මිනිස්සු සලකනවට මේ පුද්ගලයෝ කැමති. මේගොල්ලන්ට වැඩි සල්ලි ඕනේ නැහැ සමහර අයට. සමහර කට්ටිය සල්ලි වලටම තමයි කරන්නේ. සමහර කට්ටියට සල්ලි ඕනේ නැහැ. ඉතින් එහෙම දේශකයන් වහන්සේලා ගොඩාක් ඉන්නවා. තව ඉන්නවා මේ වෙද මහත්තුරු. ඒ කියන්නේ වෙදකම් කරන කට්ටිය. ඒගොල්ලන් කියනවා ළමයි මහා පරපුරකින් එන අවසන් පුරුක තමයි මේ කියලා එක පුද්ගලයෙක්ව පෙන්නනවා. එතකොට මිනිස්සු හිතනවා මෙයා තමයි මෙයාගෙන් පැවතෙන අවසන් පුරුක ඔහොම කියලා කියනවා. දැන් ළමයි සමහර කට්ටිය ඉන්නවා මේ දියසෙන්ලා කියලා කියාගෙන කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ දියසෙන් කියලා කෙනෙක් හදාගෙන දියසෙන් තමන් කියලා කියාගෙන ඒ කියන්නේ ළමයි මෙතනදී වෙන්නේ මේ ට්‍රික් එක කියන්නේ නොකිය කියන්නේ. නොකිය කියනවා කියන්නේ දැන් තමන් ඇවිල්ලා කියන්නේ තමන් දියසෙන් කියලා. තමන් YouTube එකේ ඉන්ටර්විව් කරනවා. ඉන්ටර්විව් කරන කෙනාට කියනවා මෙහෙම ප්‍රශ්න අහන්න කියලා. එතකොට මිනිස්සුන්ට තේරෙනවානේ මෙයා දියසෙන් කියලා. අන්න ඒ වගේ තත්ත්වයක් උදා කරනවා. අන්න ඒ වගේ තත්ත්වයක් උදා කරනවා. එතකොට ඒ තත්ත්වය උදා කරාම මිනිසුන්ටම හිතෙනවා මේ දියසෙන් තමයි ඉන්නේ. මෙහෙම මේ රට බේර ගන්න ආපු දියසෙන් තමයි මේ දියසෙන් කුමාරයා තමයි මේ කියලා. මොකද මේ මිනිස්සු දන්නේ නැහැ. මේ මිනිසුන්ට හිතන්න ඔළුවක් නැහැ. මේ YouTube දේශකයෝ මේ ඉන්ටර්විව් කරන්නේ නිකන් නෙමෙයි. සල්ලි වලට තමයි කරන්නේ. දැන් හිතන්නකෝ දැන් මම දියසෙන් කියලා මම වෙන කෙනෙක් එක්ක ඉන්ටර්විව් එකට යනවා. එතන මම ඒ YouTube channel එකට ගෙවන්න ඕනේ. එතන මම ඒ YouTube channel එකට ගෙවලා ගිහිල්ලා ඊතන පුටු ඉඳගෙන දියසෙන් වගේ රඟපානවා. ඒ මොකටද ළමයි ඒ කරන්නේ? ඒ කියන්නේ මිනිස්සුන්ව මෙතනට ගෙන්නගෙන මොකක් හරි යාගේ බිස්නස් එකකට සල්ලි ගන්න තමයි ඒ කරන්නේ. නැත්තම් ළමයි යා දේශපාලනයට යන්න බලාපොරොත්තු වෙනවා නම් එයාට යම්කිසි ප්‍රසිද්ධියක් ලබා ගන්න තමයි එයාලා එහෙම කරන්නේ. ඉතින් එහෙම දේශකවරු ළමයි ගොඩාක් ඉන්නවා. දැන් අද අපි කතා කරන්න යන්නේ මේ කට්ටියගෙන් මේ ධර්ම දේශනා කරනවා කියලා කියන, ලෙඩසුව කරනවා කියලා කියන, ප්‍රාතිහාර පානවා කියන කොට්ටාශයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.
එතකොට ළමයි මුලින්ම කියන්න ඕනේ අපි මෙතනදී කිසිම කෙනෙකුගේ නමක් ගමක් කියන්න අවශ්‍ය නැහැ. අපිට ඒ වැඩන්නේ අපිට මේකේ දත්තේ විතරයි ඕනේ. අපිට මේකේ මේ ඇතුළාන්තේ විතරයි ඕනේ. අපිට වැඩන්නේ වෙන මිනිස්සුන්ට පහර ගහන්නවත් වෙන මිනිස්සු කරන්නේ වැරදි කියනවත් අපිට වැඩන්නේ අපිට අයිතියකුත් නැහැ. ඒ හින්දා අපි නම් ගම් කියන්නේ. ඒ නිසා මම ඕගලන්ගෙන් ඉල්ලා සිටිනවා මම දැන් මේ කතාව කිව්වට පස්සේ ඕගලන් මේ කමෙන්ට් වල එක එක්කෙනාගේ නම් දාන්න එපා. මෙයා තමයි මේ මෙයා තමයි මේ කියලා එහෙම දාන්න එපා. ඒක හරි නෑනේ. මොකද ළමයි අපේ channel එකේ ඉන්නේ ඉතා බුද්ධිමත් කොට්ටාශයක්. ඒගොල්ලන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න සහ ගොඩක් මේ රීසර්ච් එකට සම්බන්ධ වෙලා මේ රීසර්ච් එකේ මොන වගේ ප්‍රතිඵලයක්ද තියෙන්නේ මේ ඉස්සරහට මේ රීසර්ච් එක මොන වගේ වෙයිද කියලා බලන්න තමයි මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ. නැතුව එක එක්කෙනාගේ ආටෝප කතා කරන්නවත් එක එක්කෙනාට වැරදි කියන්නවත් views මේව කළා අපිට YouTube වලින් සල්ලි හම්බ කරගන්නවත් එහෙම අදහසක් මෙතන නැහැ. ඒතර ඕගොල්ලන් අපේ වීඩියෝස් කලින් බලලා තියෙනවා නම් අපි කවුද කියලා දැනට දන්නවා. ඉතින් මං ඉල්ලා සිටිනවා ඕගොල්ලන්ගෙන් එක එක YouTube දේශකයන්ගේ නම් කමෙන්ට් වල දාලා අර ඒවා නිකන් ප්‍රසිද්ධ කරන්න යන්න එපා. ඒ වගේ දේවල් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපේ කාර්යය ඒක නෙමෙයි. අපේ කාර්යය මේ දත්ත ටික දැන ගැනීම පමණයි. right? හරි. අපි යමු වීඩියෝ එකට. හරි දැන් මම ඔයගලට මුලින්ම කියනවා ඔයගලන් මේක පිළිගනීද නැද්ද දන්නේ නැහැ. right? මේ දේශකයෝ ඉන්නවනේ මේ ඉන්ටර්නෙට් එකේ YouTube එකේ ඇවිල්ලා දේශනා කරන මේ ධර්ම දේශනා කරන නැත්තම් ලෙඩසුව කරනවා කියන විශේෂයෙන්ම විශ්ව ශක්තිය තියෙනවා කියන කොට්ටාශයක් ඉන්නවා. එතකොට පරණ පරපුර වලින් පැවතවගෙන එනවා කියලා කොට්ටාශයක් ඉන්නවා. නැත්තම් ගියාත්මවල රජවරු කියලා කියාගෙන ඉන්න කොට්ටාශයකුත් ඉන්නවා. right? එන්නේ මේ කොට්ටාශය මේ YouTube දේශකයෝ 98ක් ළඟම 98ක් ළඟම මේගොල්ලන්ව පාලනය කරන type X ජාතිය අමනුෂ්‍යයෙක් ඉන්නවා. එහෙම කිව්වොත් ඕගලන් පිළිගන්නවද? මේක ළමයි පිළිගන්නවා නම් පිළිගන්න අපි හැම YouTube channel එකම බලනවා. අපි බලනවා මේ මිනිස්සයා මොනවද කියන්නේ. අපි විශේෂයෙන් බලනවා මේ මිනිස්සයාගෙන් අපිට ගන්න දෙයක් තියෙනවද? ඒතර ගන්න දෙයක් තියෙනවද මේ මිනිස්සයා මොකද්ද මේ කියන්නේ? ඒතර ළමයි ගියාත්ම ගැන කියනවා, නිරේවල් ගැන කියනවා, මේක වෙන්නේ මෙහෙමයි කියනවා, අරක වෙන්නේ මෙහෙමයි කියනවා. ඒගොල්ලන් මේ data එක ගන්න හැටි ඒගොල්ලන් හරියට කියන්නේ නැහැ. right? හරියට කියන්නේ ඒගොල්ලන් අනික පිළිවෙලකට data දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඕගොල්ලන් පොඩ්ඩක් ඇනලයිස් කරොත් ඕගොල්ලන්ට තේරෙයි අද කියන එක නෙමෙයි හෙට කියන්නේ. ඒතකොට හෙට කියන එක නෙමෙයි තව සතියකින් කියන්නේ. ඕගලන්ට මේ වීඩියෝස් ඔක්කොම එකතු කරලා බලා ගන්න තාක්ෂණයක් නැති නිසා තමයි ඇත්තටම ඕගලන්ට මේක තේරෙන්නේ නැත්තේ. මොකද ඕගලන් ඒ වෙලාවට යන වීඩියෝ එක විතරයි බලන්නේ. එතකොට සාමාන්‍ය පුද්ගලයෝ කට ඇරගෙන බලාගෙන ඉන්නවා මේක නිකන් අර අපි ආසයින් ළමයි කතා අහන්න. එතකොට මේ මිනිස්සුන්ගේ කතා අපි අහනවා. අහලා සමහර වෙලාවට මේ කතා අහගෙන යද්දි අපේ ඔළුවලුත් ඇත්තටම කුරුවල් වෙනවා. කුරුවල් වෙනවා කියන්නේ අපි ඒවා නොදැනුවත්වම පිළිගන්න තත්ත්වයට එනවා. right? තර්කයක් නැතුව නොදැනුවත්වම පිළිගන්න තත්ත්වයට එනවා. දැන් ළමයි මම මෙතනදී ඇත්තටම කියන්න ගත්තේ මේ අපි දකින YouTube දේශකයෝ ළඟ මේ type X කියන මේ අමනුෂ්‍ය කොට්ටාශය අනිවාර්යෙන් එක්කෙනෙක් හරි ඉන්නවා. අපි දැනට රීසර්ච් කරලා තියෙන විදිහට අපි රීසර්ච් එකේදී බලලා තියෙන විදිහට අපි බලනවනේ දැන් එක පුද්ගලෙක් වරන් බලනවා මෙයා කොහොමද මේවා කියන්නේ මෙයා මොන බලයක් කරන්ද මේවා කියන්නේ කවුද මෙයාට මේ තොරතුරු දෙන්නේ ඉතින් අපි ඒව බලනවා එතකොට ළමයි අපි ඒව බලද්දි තමයි මේ type X සමනුෂ්‍යයන්ව අපි දකින්නේ දැන් type X සමනුෂ්‍යයෝ ඉන්නවා කියලා අපි දන්නවා හැබැයි මේ පුද්ගලයෝ ගාව වැඩි හරියක්ම ඉන්නවා ඒ කියන්නේ හිතන්නකෝ දැන් මෙහෙම මම උදාහරණයකට ගන්නම් නමක් ගමක් නොකිය ගියාත්මක යා ලංකාවේ හිටපු ලොකු රජවරයෙක් කියලා ඇත්තම කියන කියන්නේ රජවරයෙක්ගේ භවයක් තමයි මේ රජතුමා මැරලා තමයි දැන් මේ ඉපදිලා ඉන්නේ කියලා කියනවා. ඒත් එක්කම ළමයි මේ පුද්ගලයා තව ධර්ම කාරණා හැම අපිට කියනවා. ගියාත්මාව ගැන කියනවා මේක උනේ මේකින්ද මේක උනේ මේකින්ද කියලා කියනවා. ඒත් එක්කම යා කියනවා එයාට මේ රට බාර දෙන්නලු. එයාට මේ රට බාර දෙන්න මෙහෙම කිහිප දෙනෙක් ඉන්නවා. ඒත් එක්කම යා කියනවා මේ එයාට රට බාර දෙන්නලු. එයා රජවරයෙක්ලු එයාට රට බාර දෙන්නලු. එතකොට හිතන්නකෝ පොඩ්ඩක් දැන් මේ හිතන්නකෝ දැන් ළමයි ලංකාවේ හිටපු බලගතු රජවරයෙක් නම් මේ ඉපදිලා ඉන්නේ ඒ මිනිස්සයා ඒ තත්ත්වේ ඉඳීද? ඒ කියන්නේ හිඟා කන තත්ත්වේ ඉඳීද කියන්නකෝ. ඒ මිනිස්සයාගේ තියෙන වත්කම් ප්‍රමාණයත් ළමයි රජවරයෙක්ට ගැලපෙන වත්කම් ප්‍රමාණයක් නෙමෙයි එයාට තියෙන්නේ. ඒතකොට සමාජ තත්ත්වය පවා එයාගේ රූපය පවා රජවරයෙක්ට ගැලපෙන රූපයක් නෙමෙයි තියෙන්නේ. ඒතකොට එයා ගියාත්මේ මේ රජතුමා කියලා දැන් මේ ආත්මේ කියනවා. right? කියලා එයා රට ඉල්ලලා හිඟා කනවා. දැන් ළමයි ඇත්තටම තාර්කිකව කල්පනා කරනවා නම් හිතන්නකෝ සක්විති රජෙක් හරි කවුරු හරි ලොකු රජවරයෙක් කියලා කවුරු හරි ලොකු රජ කෙනෙක් ඇවිල්ලා මේ රට ඉල්ලයිද කියන්නකෝ මේ මට රට බාර දෙන්න මට තමයි රට ගෙනියන්න පුළුවන් මං තමයි පුද්ගලයා කියලා එහෙම කියයිද එහෙම කියන්නේ නැහැ ළමයි දැන් රජවරයෙක් ආවනම් එයා රට ගන්නවා අනිත් මිනිහාගේ බෙල්ල මිනිකල් හරි එයා බලය පාවිච්චි කරලා රට ගන්නවා රට හිඟා කන්නේ එයාට දෙන්න කියලා එයා හිඟා ගන්නෑ ඒත් එක්කම එයා ඉපදෙන්න ඕනේ ධනවත් පවුලක එයා ඉපදෙන්න ඕනේ ධනවත් පවුලක නැත්නම් එයා යම්කිසි මොකක් හරි කරලා ධනවත් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ එහෙම පත්වීමේ පිනක් බලයක් ශක්තියක් එයාට තියෙන්න එපයි ඒ වගේ යාට මේ හොඳ ගාම්භීර රූපයකුත් තියෙන්න ඕනේ. මොකද යාගේ තරුණ කාලේ යන්නේ තරුණ කාලේ යද්දි යාට ඒ ගාම්භීර රූපයකුත් එහෙම තියෙන්න ඕනේ. නේ ඒ පින බලපානවා නම් එහෙම පින බලපානවා නම් එයා ඒ රජතුමා නම්
මේ දැන් මනුතලේ ඉපදිලා ඉන්නවා නම් මහා ලොකු අතීතයක රජතුමෙක්ගේ නමකුත් නෙමෙයි කියන්නේ. ඒතකොට අනිවාර්යෙන් එයා යම්කිසි පෞරුෂත්වයක් එක්ක පෞරුෂත්වයේ කෙසේ වෙතත් එයාට මිල මුදල් තියෙන්න ඕනේ. එයාට බලය තියෙන්න ඕනේ. එයා හිඟා කන තත්ත්වයටපත් වෙන්න බෑ. ඉතින් අපේ මිනිස්සු මේ පුද්ගලයන්ගෙන් මේ දේශනා අහද්දී ඕවා කල්පනා කරන්නේ නැහැ. සාදු සාදු කියාගෙන අහනවා. ඒගොල්ලන් අර තර්ක ඥානය පාවිච්චි කරන්නේ නැහැ. මම කලින් ඕගලන්ට කිව්වා පූර්ණ ප්‍රතිග්‍රහණයක් ගැන. රයිට්? ධර්ම කාරණාවල බලන්න ගිහිල්ලා පූර්ණ ප්‍රතිග්‍රහණයක් ගැන කිව්වා. ඒතර ඒක තමයි මෙතනදී වෙන්නේ. දැන් එයා ගියාත්මක රජතුමෙක් කියලා කියන්නේ මොකද මේ ආත්මය අර පිළිගැනීමක් එපැයි. ඒක තමයි එයා එහෙම කියන්නේ. දැන් අපි මේ කතාව පොඩ්ඩක් මෙතනදී මෙහෙම්මම නවත්තලා මේ මිනිස්යාට මොකද වෙලා තියෙන්නේ කියලා බලමුද? මේ මිනිස්යා ගාව ඉන්නවා ළමයි ටයිප් එක සමනුෂ්‍යයෙක්. 100 කෙනෙක් ඉන්නවා. රයිට්? 100 කෙනෙක් වුණාට 100 කෙනෙක්ම නෙමෙයි ආ වෙදෙක්. වෙද මහත්තයෙක් ඉන්නේ කෙලින්ම කපුකම් කරන වෙදකම් කරන අර මේ ගුරුකම් කරන වෙද මහත්තයෙක් තමයි ඉන්නේ. ඒ වෙද මහත්තයා කවුද දන්නවද? ඒ වෙද මහත්තයා තමයි අපේ ළමයි ලංකාවේ අතීතයේ ওই කතරගම දේවාලේ තියෙන්නේ. කතරගම දේවාලේ පරණ හිටපු කපු මහත්තයෙක්. එයා මැරිලා පින් ගැනීමට හැකි പ്രേත තලයට ගිහිල්ලා එයා මෙන්න මේ පුද්ගලයාට වරමකට ඇවිල්ලා තියෙන්නේ. එතන මේ පුද්ගලයා තමයි දැන් මෙයාට මේ දත්ත දෙන්නේ. මේ පුද්ගලයා හරි පණ්ඩිතයි. පණ්ඩිතයි කියන්නේ කවුද? අර වරමට ආපු ඥාතියා. පින් ගැනීමට හැකි പ്രേත තලයේ ඉන්න ඥාතියා මේ ටයිප් එක සමනුෂ්‍යයා හරිම පණ්ඩිතයි. ඒ කියන්නේ එයා කියන දේ තමයි හරි. ඒතර එයා එන ගාම්භීර විදිහට තමයි ඉන්නේ. දැන් ළම එයා මැරිලා එයාට අපේ පදාර්ථයත් එක්ක එයාට ලොකුවට හැප්පෙන්න බෑනේ. ඒතර එයා කරන්නේ මිනිස්සෙක් ලවා තමයි මේක කරන්න යන්නේ. එතකොට දැන් මේ අපේ මේ YouTube එකේ දේශකයන් වහන්සේට කලින් මේ අමනුෂ්‍යයා සම්බන්ධ වෙලා තියෙනවා. සම්බන්ධ වෙලා එයා සාමාන්‍ය විදිහට ඉඳලා තියෙනවා. එතකොට මෙයාට එක එක දේවල් ඔලුවට කියලා තියෙනවා. ඔහොම කියන් යද්දි මෙයාට කියනවා උඹ තමයි මේ රට බාර ගන්න ඕනේ. උඹ මෙන්න මෙහෙම නායකයෙක් කියලා එයාගේ ගියාත්ම බොරුවට මවමව පෙන්නනවා. මාව පෙන්නනවා. එතකොට අර පුද්ගලයාගේ දැන් අපේ ජීවත් වෙන පුද්ගලයාගේ මේ දේශකයාගේ දැනුමනෝ එයා අහනවා මම මේ පුද්ගලයාද කියලා අර අහනවා. අහද්දි කෙලින්ම අරයා ඌ කියනවා. කෙලින්ම අරයා මවලා පෙන්නනවා. ඒගොල්ලන්ට නේත්‍රා තියෙනවනේ දැන් මේ පුද්ගලයාට නේත්‍රා තියෙනවා. එතකොට මවලා පෙන්නනවා. මවලා පෙන්නුවම මොකද වෙන්නේ? අර මාන්නය කියන එකයි මමත්වය කියන එකයි උඩටම යනවා. ගිහිල්ලා Tamanට වඩා ලොක්ෙක් නෑ කියන තරමටම එනවා. Tamanට තර්ක කරලා තේරුම් ගන්න බෑ මේ මම මෙහෙමනම් මෙහෙම ඉඳි. මං ගිය ආත්මේ මෙහෙමනම් මම මෙහෙම දැන් මේ ආත්මේ ඉඳීද? එහෙම කියලා ඒ මනුස්සයාට තේරුම් ගන්න බෑ. දැන් ඒ මනුස්සයා මොකද කරන්නේ? මුලින් මේ ඥාතියත් එක්ක සම්බන්ධ වෙලා මොන හරි ගුරුකම් ටිකක් කරනවා, වැඩ ටිකක් කරනවා, එහෙම කරනවා. ඉතින් ලෙඩ ටිකක් හොඳ කරනවා. අර ඥාතියට බලය තියෙනවා. අර ඥාතියට ලෙඩ හොඳ කරන්න පවා බලය තියෙනවා. රයිට්? අමනුෂ්‍යව ගැට ගහන්න, කොඩ වින කරන්න, කොඩ වින කපන්න, බන්ධන කපන්න, ඒ වගේ බලයක් තියෙන හොඳ බලයක් තියෙන ඥාතියෙක් තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඒතර මේ ඥාතියා හීනෙන් පෙන්නනවා. සැබැහින් පෙන්නනවා. ඒතර නේත්‍රා වලින් ඇස් වහගෙන භාවනා කරද්දි පෙන්නනවා. ඒතර රාවණා ගැන තව කියලා මේ රාවණාගේ කෙනෙක් කියලා ඔහොමත් ඔලුවට දානවා. ඔහොම දාලා ඔලුවට දාලා මේ මිනිස්යාව නන්නත්තර කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මිනිස්යා සමාජයට පණිවිඩ දෙන්න ගන්නවා. ඊට පස්සේ දැන් මාධ්‍යයක් හැටියට YouTube කියන එක තියෙනවානේ. ඒතර YouTube හරහා මේ මිනිස්යා හෙමින් එයා දන්න දේවල් ටික කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මෙහෙම ප්‍රශ්න අහන්න ගන්නවානේ. ප්‍රශ්න අහන්න ගත්තම මෙයාට සමහර ඒවාට කට උත්තර නැති වෙනවා. එහෙම උත්තර නැති වුණාන් පස්සේ මෙයා හිතලා කියනවා. මොකද මෙයා කියන ඕන දෙයක් පිළිගන්න කොට්ටාශයක් සමාජයේ බිහි වෙලා ඉන්නවා දැන්. ඒ නිසා මෙයා හිතලා කියනවා. ඊට පස්සේ ළමයි මෙයා නේත්‍රා වලින් එක දේවල් බලනවා. ওই නේත්‍රා ළමයි හරියට පාවිච්චි කරන්න ඕනේ. දේව නේත්‍රා තිබුණත් හිතන්නකෝ දේව නේත්‍රා කියලා. දැන් උපරිම නේත්‍රා දේව නේත්‍රානේ. දේව නේත්‍රා තිබුණත් අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. දේව නේත්‍රා විතරක් නෙමෙයි ළමයි තමන් භාවනා කරලා යම්කිසි ඵලයකට ඇවිල්ලා ගත්ත නේත්‍රා තියෙනවා කියමුකෝ. ඒ නේත්‍රා වලින් බැලුවත් අපිට ලොකු ප්‍රශ්න ඇති වෙනවා බලන දේවල් වලදී. ඒ කියන්නේ අපේ විඥාන ශක්තියේ තියෙන දේවල් මේ නේත්‍රා වලට බැහැ ගන්න එකක් තියෙනවා. මම ඒක නේත්‍රා පාඩමේදී ඔයගලන්ට කියලා දෙන්නම්. ඒ කියන්නේ අපේ බයස් එක තියෙන්නේ අපේ කැමැත්ත. ඒ කැමැත්ත පැත්තට අපි නිකන් මවා ගන්න දේවල් නේත්‍රා වලින් පේන්නත් පුළුවන්. මේක ප්‍රැක්ටිස් කරගන්න හරි අමාරුයි. මේක ප්‍රැක්ටිස් කරගන්න ළමයි මාන්නය කියන එක පල්ලෙහාටම දාන්න ඕනේ. දෙවියන් වඳින්න ඕනේ, මාන්නය කියන එක පල්ලෙහාටම දාන්න ඕනේ, තර්ක කරන්න ඕනේ, තර්ක කර අම්බානකට තර්ක කරන්න ඕනේ. තර්ක කරලා තමයි මේක හදා ගන්න ඕනේ. ඒතකොට ළමයි මේ නේත්‍රා ආවත් ඕගලන් දැනගන්න මේ ලෝකේ නේත්‍රා තියෙන මිනිස්සුන්ගෙන් හරි චූටි කොටසක් තමයි දියුණු වෙන්නේ. මොකද ළමයි අනිත් මිනිස්සුන්ට ටක් ගාලා මේ මාන්නය කියන එක උඩට එනවා. තමන් හිතන්නකො ගමක ඉන්න මිනිස්සෙක් කියලා නේත්‍රා ආපු ගමන් තමන් හිතන්නේ තමන් දියසෙන් කියලා. තමන්ට මහා බලයක් තියෙනවා කියලා තමයි තමන් හිතන්නේ. ඊට පස්සේ මාන්නය වැඩි වෙලා උන් හිටි දෙනුත් නැති වෙනවා.
හරි මිනිස්සෙට නේත්‍රාව නම් ඒ මිනිස්සයා රස්සාවක් කරගෙන හරි මොකක් හරි බිස්නස් එකක් කරගෙන හරි දියුණු වෙලා මේවා තර්ක කරලා බලලා රිසර්ච් කරලා එහෙමනේ යන්න ඕනේ. එහෙම යන්නේ නෑ කට්ටිය. එතන මේ ගොඩාක් දේශකයන්ට වෙලා තියෙන්නේ මේ ඥාතියෙක්ගේ ඇවෑමෙන් තමයි මේ ඇවිල්ලා එළියට කියන්නේ. දැන් ඇත්තටම ළමයි වැඩි හරියක් දේශකයන් වහන්සේලා මේ ඥාති කියන දේ අහලා තමයි ඔය අපිට කියන්නේ. ඒතකොට ඒගොල්ලන්ට බ්‍රහ්මතලයෙන් පණිවිඩ ආවා කියනවා, අරහෙන් පණිවිඩ ආවා කියනවා, විශ්වයෙන් පණිවිඩ ආවා කියනවා කියන්න පුළුවන් ඔක්කොම කියනවා. ප්‍රශ්නයක් නෑ. එහෙම එන්න පුළුවන්. කියන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒගොල්ලන්ට එහෙම එකක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්වත් දන්නේ ඒගොල්ලන්ට මේ බ්‍රහ්මතලයෙන් නෙමෙයි පණිවිඩ එන්නේ කියලා. මොකද ඥාතියා මවනවා. ඥාතියා බ්‍රහ්ම දෙවිවරු වගේ මවලා පෙන්නනවා. එතකොට භාවනා කරන ඍෂිවරු වගේ මවලා පෙන්නනවා. එතකොට ඍෂිවරයෙක්ගෙන් තොරතුරු ආවෙනවා අපිට. එතකොට දෙවි කෙනෙක්ව මවලා පෙන්නනවා. මේවා ළමයි මේ ටයිප් X අමනුෂ්‍යෝන්ගේ බේසික් අමනුෂ්‍යෝ කියන මූලිකම අමනුෂ්‍යෝත් කරන දේවල්. අපේ වෙද මහතුරුත් ළමයි හැමදාම දුප්පත් වෙලා තියෙන්නේ මේ හේතුව හින්දානේ නේ. එතකොට මේ පෙන්නන ඒවා ඇත්ත කියලා හිතනවා. ඇත්තටම ළමයි මේ පෙන්නන ඒවා ඇත්තද නැද්ද කියලා බලන්න පුළුවන් එක අදිෂ්ඨානයක් කළා රුවන්වැලි සෑයේ. මේ ඥාතියට කොර වෙනවා එතකොට. ඒ අදිෂ්ඨානයේ හරියට රුවන්වැලි සෑය කියලා කරොත් එහෙම මේ ඥාතීන්ට බොරු කියන්න බැරි තත්යකට ගන්න පුළුවන්. ඒක මේ මිනිස්සු දන්නේ නැහැ. මේ දේශකයන් දන්නේ නැහැ. දැනගත්තත් ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. මොකද ඒගොල්ලන්ටත් සමහර වෙලාවට පස්සේ හිතෙනවා ඇති මේ බොරු දේවල්ද මේ ඔළුවට එන්නේ. හැබැයි දැන් මං ගොඩනගාගත්ත YouTube එකේ ගොඩනගාගත්ත මේ channel එක අරන් යන්න ඕනේ. TikTok එකේ ගොඩනගාගත්ත channel එක අරන් යන්න ඕනේ. එතකොට මම මිනිස්සු ඉස්සරහට ගිහිල්ලා ගොඩනගාගත්ත නාමය අරන් යන්න ඕනේ කියලා බොරු කියන්න ගන්නවා. අර ඥාතියා එකක් කියන්නේ. එතකොට මෙයා එකක් හිතලා කියනවා. ඊට පස්සේ බණ අහනවා. ඒ හාමුදුරුවන්ගේ එක එක බණ අහලා ඒවත් මික්ස් කරලා කියනවා. right? එතකොට හාමුදුරුවෝ වැරදි බණ කියලා කියනවා නම් මෙතනට එන්නේ මොකද්ද? අච්චාරුවක් වෙලා තමයි මේ තොරතුරු මෙතනට එන්නේ. එතකොට අපේ අර අහිංසක ජනතාව මේ YouTube එක බලාගෙන කොච්චර රැවටෙනවද කියන්නකෝ. කොච්චර රැවටෙනවද? මහා පහත්ම ආකාරයෙන් මේගොල්ලන් රැවටෙනවා. ඊට පස්සේ මේගොල්ලන් සල්ලි වේදම් කරනවා. ඒ පුද්ගලයා හොයාගෙන ගිහිල්ලා එක එක දේවල් කරන්න ගිහිල්ලා සල්ලි වේදම් කරගෙන නැත්තරම නැති වෙනවා ළමයි. ඊට පස්සේ ඉතින් මේ පුද්ගලයාගෙන් අයින් වුණා කියලා වැඩක් නැහැ. එහෙම නෙමෙයි කරන්න ඕනේ. මුලින්ම අපි තාර්කිකව හිතන්න ඕනේ මේක මොනවද කියන්නේ. මේක කියන එකේ සත්‍යතාවයක් තියෙන්න පුළුවන්ද? අනිත් එක දැන් මේ YouTube දේශකයාවත් දන්නේ නැහැ තමන් කියන්නේ බොරුවක් කියලා. මොකද ඥාතියා කියන එකනේ කියන්නේ. ඥාතියාව තමයි විශ්වාස කරන්නේ. තමන්ට රැට හීනෙන් කියනවා පහන තියද්දි මෙහෙම පෙන්නනවා. එතකොට ඊට පස්සේ දැන් අපිත් කියන හිතන්නකො අපි දේශකයා කියලා අපිත් හිතනවා මම මේ රජතුමාත් දන්නේ. එහෙම අහනවා. අහපු ගමන් අරයා පෙන්නනවා. ඔන්න ඔයා මෙයා කියලා ඔන්න පෙන්නනවා. ඒතර ඊට පස්සේ කියනවා ඔව් මෙයා තමයි ඔයා. ඊට පස්සේ මෙයා ඇවිල්ලා කියනවා මේ YouTube එකේ කියනවා ඊට පස්සේ මිනිස්සු රැවටෙනවා. ඒ වගේ ලොකු දෙයක් යනවා. ඉතින් ඒ වගේ ඕන තරම් YouTube දේශකයෝ ඉන්නවා. එක එක නම් වලින් ළමයි එක එක වෛවාර නම් දාගෙන මේ දේශකයෝ මේ YouTube එකේ වැජ වෙනවා. දැන් ළමයි අපිට මේ YouTube දේශකයන්ට මුකුත් කියන්න බෑ. අපි දැනගන්න ඕනේ අපි මේගොල්ලන්ගෙන් මේ දේවල් අහද්දි තර්කානුකූලව අහන්න. කාලාම සූත්‍රය අනුව අපි තර්කානුකූලව මේගොල්ලන්ගෙන් මේ දේශනා අහන්න දැනගන්න ඕනේ. මොකද මේක මෙහෙම වෙනවා නම් මේක ඇයි මෙහෙම වුන්නේ නැත්තේ? ඒ පුද්ගලයාගෙන් අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන් වෙන්න බෑ. ඒ පුද්ගලයා උත්තරයක් දෙයිද නැද්ද දන්නේ? අපි ඒක අපේ මනසෙන් අහන්න ඕනේ. මනසෙන් අහලා ඔයා තර්ක කළා ඒක මෙහෙමනම් මේක මෙහෙම වෙන්නේ නැත්නම් ඊතන මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඕගොල්ලන් තේරුම් ගන්න ඕනේ. ඉතින් අපේ මිනිස්සු අද කාලේ ඒක තේරුම් ගන්න නැහැනේ. එතකොට ළමයි මට මෙතනදී කියන්න අවශ්‍ය උනේ මෙන්න මෙහෙම කතරගම දේවාලේ පරණ ඇදුරෙක් මැරිලා මෙන්න මෙහෙම පුද්ගලයෙක් ගාවට ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක් කරනවා කියලා කියන්නයි මට ඕන උනේ. එහෙම එකක් තියෙනවා. එහෙම එකක් ඇත්තටම තියෙනවා. එහෙම ඒ ඥාතියා ඉතින් ඉන්නවා. right? තවත් ඉන්නවා ළමයි ওই සුදු ඇඳගෙන මේ ටිකක් වයසක පහේ කෙනෙක්. එතුමා මං හිතන්නේ ලෙඩ හොඳ කිරීමේ ක්‍රියාවලියත් කරනවා. ඉතින් මෙහෙමයි. එතුමා ගාවත් ඇත්තට මේ ටයිප් X අමනුෂ්‍යයෙක් ඉන්නවා 100 කෙනෙක්. එතුමා ගාවත් ඉන්නේ 100 කෙනෙක්. එතකොට එතුමා ගාව ඉන්න 100ට නම් අර කලින් එක්කිනාට වඩා වෙදකම් එහෙම කරන්නත් පුළුවන්. right? වෙදකම් එහෙම කරන්නත් පුළුවන්. ඉතින් මේ වෙදකම් කරගෙන සාමාන්‍ය විදිහට ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පොඩ මේගොල්ලන් YouTube එකේ ප්‍රසිද්ධ වෙද්දි මේගොල්ලෝ සාමාන්‍ය විදිහට ඉන්නේ නැහැ. මේගොල්ලන්ට තව මොන හරි බණ කියන්න ඕනේ. තව නිකන් වෙන කෙනෙක් කියපු නැති දේශනාවක් තව දෙන්න ඕනේ. අර ඒ වගේ දේවල් මේගොල්ලන් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. මේගොල්ලන්ට අර පැවැත්ම තියාගන්න ඕනේ හින්දා මේගොල්ලන් බොරු කියනවා. හිතට එන දේ කියනවා, ඥාතියා කියන දේ කියනවා. ඉතින් ඔන්න ඔය දෙවණියෙක් කෙනාට එයා ටිකක් අර පාස්ටර්ස්ලා වගේ පොඩි ගතියකුත් එයාගේ තියෙනවා. එතකොට මෙතනදී මට කියන්න අවශ්‍ය වුණේ මෙයා මේ ටිකේදී මේ පුද්ගලයා මේ දේශකයා මේ ටිකේදී මම මේ කියන්නේ ළමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඒතර ළමයි මේ පුද්ගලයා මේ ටිකේදී කාලිමෑනියෝ ගැන යම්කිසි දෙයක් කියනවා. ඒ කියන්නේ කාලිමෑනියෝන් ගැන හොඳ කියනවා. right? කාලිමෑනියොන්ට මෙහෙම බලය තියෙනවා, මෙහෙම දේවල් කරනවා කියලා ඔන්නෝම ඒ දේවල් ටිකක් එයා කියනවා. ඒතර ළමයි අපි යාගේ වීඩියෝ එකක් අහද්දී යම්කිසි වැරදි දේවල් ටිකක් කාලිමෑනියෝ ගැන මෙයා කිව්වා. එතකොට මම බැලුවා ඇයි මෙයා මෙහෙම කාලිමෑනියෝ ගැන හොඳ කියන පුද්ගලයා ඇයි මෙහෙම වැරදි කියන්නේ කියලා. ඒ කියන්නේ වැරදි කියන්නේ එයා කාලිමෑනියෝ ගැන හොඳ කියන්නේ හැබැයි කියන කාරණාව සම්පූර්ණයෙන්ම වැරදි. ඒ
ඒක අනාගතයේදී කාලිමෑණියන්ට ඇත්තටම හානියක් වෙනවා. කාලිමෑණියව වඳින භක්තිකයන්ට ඇත්තටම හානියක් වෙනවා. ඉතින් මම බැලුවා ඇත්තට මේ පුද්ගලයා ඇයි එහෙම කියන්නේ? මම දන්නවා මෙයාට සීයා කෙනෙක් ඉන්නවා කියලා මම බැලුවා. ඇයි මේ සීයා මෙයාට මෙහෙම කියන්නේ? බලන් යද්දි සීයා නෙමෙයි කියන්නේ. සීයා පැත්තකට වෙලා ඉන්නවා. අර ටයිප් X જાතියේ මල පෙරේතයෝ දෙන්නෙක් ළඟට ඇවිල්ලා ඉන්නවා. යකින්නිලා. ඒ කියන්නේ ළමයි යකින්නියෙක්ගේ වෙස් ගන්න පුළුවන් යකින්නිලාගේ වෙස් ගන්න පුළුවන් පෙරේතියෝ දෙන්නෙක් මෙයා ගාව ඉන්නවා. හැබැයි උන් ටයිප් X. හැබැයි උන් ටයිප් X. ඒ කියන්නේ උන්ට වෙස් ගන්න පුළුවන්. දැන් මෙයාට කතා කරන්නේ මේ දේශකයාට දැන් කතා කරන්නේ අර ඥාතියා නෙමෙයි. අර සීයා ටිකක් සුද්ධ කෙනෙක්. එයා පැත්තකට වෙලා ඉන්නවා. අර ප්‍රේතියෝ දෙන්න මෙයාගේ ළඟට ඇවිල්ලා මේ දේශකයා ළඟට ඇවිල්ලා මෙයාගේ ඔළුවට එක එක දානවා. ඉතින් මෙයා කාලිමෑණියෝ ගැන හොඳ කියනවා. කාලිමෑණියෝ ගැන හොඳ කිව්වට ඒ හොඳ වැරදි තොරතුරු ඇසුරෙන් තමයි කියන්නේ. කාලිමෑණියෝ එයා කියන දේවල් කරන පුද්ගලයෙක් නෙමෙයි. රයිට්? ඒතකොට ඇත්තටම අපි ඊට පස්සේ බැලුවා ඇයි මේ මල ප්‍රේතියෝ දෙන්නා මෙයාගේ ඔළුවට මේ වගේ දේවල් දෙන්නේ. මෙයාට මෙහෙම කියන්නේ ඇයි? බලන් යද්දි ළමයි මේ මල ප්‍රේතියෝ දෙන්නට කාලිමෑණියෝන්ගේ දේවාලයකටවත් අඩිය තියන්න බෑ. හරි? කාලිමෑණියෝන්ගේ දේවාලයකටවත් අඩිය තියන්න බෑ. මේගොල්ලන් මොකක් හරි ප්‍රශ්නයක් හින්දා මේ මෑණියෝ කියන කෙනා මෑණියෝ කියන කාලිමෑණියෝ කියන දෙවි කෙනත් එක්ක දැඩි කෝපයකින් දැඩි තරහකින් ඉන්න ප්‍රේතියෝ දෙන්නෙක් තමයි මෙයා ගාව ඉන්නේ. හැබැයි මේ පුද්ගලයාට කෙලින්ම කාලිමෑණියෝ ගැන වැරදි කිව්වනම් මේ පුද්ගලයා ඇවිල්ලා සමාජයේ ඕක කියන්නේ නැහැ. එතකොට කාලිමෑණියෝ ගැන හොඳ කියනවා වැරදි තොරතුරු දාලා. එතකොට කාලිමෑණියෝන් ඉස්සරහට නෝන්ඩි වෙන විදිහට දැන් ඕගලන් කල්පනා කරයි ළමයි එහෙම අමනුෂ්‍යයන්ට පුළුවන්ද කියලා. පුළුවන් ළමයි මේ ටයිප් X කියන අමනුෂ්‍යයන්ට මේක කරන්න පුළුවන්. මේගොල්ලන් හරිම කපටි. ඕගලන්ට හිතා ගන්න බැරි ආකාරයේ කපටි පුද්ගලයෝ තමයි මේ මෙතන ඉන්නේ. හිතන්නකො මෙහෙම. හිතන්නකො ළමයි හොඳ කපටි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ගන්නවා. එයාට අපි බලයක් දෙනවා නොපෙනී යන්න. නොපෙනී යන්න බලයක් දෙනවා. ඒ කියන්නේ අමනුෂ්‍යයෙක්ව කරනවා. හැබැයි එයාගේ බුද්ධිය තනිකර එහෙමම තියෙනවා. ඒතර මේ മന്ത്രിවරයා කරන කපටිකම් ටික ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් නේ පේන්නේ නැතෝ. දැන් පෙනිලා මෙච්චර දේවල් කරනවා නම් නොපෙනී කොච්චර දේවල් කරයිද? අන්න ඒ වගේ තමයි මේ ටයිප් X අමනුෂ්‍යව මේගොල්ලන්ට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. දැන් ළමයි හිතන්නකො මේ චෙස් ගේම් එකක් ගහනවා වගේ වැඩක් නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ ළමයි අමනුෂ්‍යයෙක් සාමාන්‍ය මිනිස්සෙක්ට ඇටැක් කරන්නේ කෙලින්. දැන් මෙතනදී මේ කෙලින් ඇටැක් කිරීමක් වෙන්නේ නැහැ. දැන් මෙයාට දෙවි කෙනාට ඇටැක් කරන්න බෑනේ. ඒතකොට දෙවි කෙනා කෙරෙහි වැරදි තොරතුරු ප්‍රචාරය කරනවා මෙන්න මේ පුද්ගලයා හරහා. right? මෙන්න මේ පුද්ගලයා හරහා. එතකොට ඉතින් මෙයා සුදු ඇඳගෙන ලොකු පුටුවක ඉඳගෙන මේ ආගමේ බුද්ධ ආගමේ විදියට මික්ස් කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් මෙයාට වෙනම ශ්‍රාවකයන් පිරිසක් ඉන්නවා. මෙයා කියන දේ අහන වෙනම ශ්‍රාවකයන් පිරිසක් ඉන්නවා. මෙයා හරි ප්‍රසිද්ධයි. හරි ප්‍රසිද්ධයි. මෙයා මුලින් කිව්ව විශ්ව ශක්තියෙන් වැඩ කරනවා කියලා. හැබැයි විශ්ව ශක්තියක් නැහැ. මේගොල්ලන් මේ ඥාතීන්ගෙන් තමයි කරන්නේ. හැබැයි මේගොල්ලන් ගාව ඉන්න ඥාති බලගතුයි. මේකට වෙදකම් එහෙම කරන්න පුළුවන්. ලෙඩ හොඳ කරන්න පුළුවන්. ලෙඩ හොඳ කරන්න කියන්නේ අමනුෂ්‍ය දෝෂ මොන හරි තියෙනවා නම් හොඳ කරන්න පුළුවන්. හොඳ කරන්න පුළුවන්. මේගොල්ලන්ගේ අතින් ළමයි ලොකු ශාන්ති කර්මයකුත් වෙනවානේ. අර ආගමේ පාස්ටර්ස්ලා ගාවට යනවා වගේ අර ශාන්ති කර්මයක් වෙනවනේ. ඉතින් විශ්වාසයෙන් යන්නේ ඔළුවට අත තියෙනවා. එහෙම දේවල් කරද්දි ළමයි අර විශ්වාසයක් ඇති වෙනවනේ ශාන්ති කර්මයක් කරහා. අන්නේ ඒ කාරණේ මේගොල්ලන්ගෙන් සිද්ධ වෙන හින්දා ලෙඩ හොඳ වෙනවා. ලෙඩ හොඳ වෙනවා. right? මෙයාලගේ ඥාතීන්ට ළමයි ඇත්තටම අමනුෂ්‍යව අයින් කරන්න පුළුවන්. යක්කු පවා අයින් කරන්න පුළුවන්. එතකොට දැන් අර සීයා පැත්තකට වෙලා ඉන්නවා. මොකද මේ සීයා ටිකක් පිළිසිඳු සීයාගෙන මේ ඇවිල්ලා ඉන්නේ නිකන් කසල ගොඩක් වගේ ප්‍රේතියෝ දෙන්නේ. එතන මේ ප්‍රේතියොන්ටත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. මේ ප්‍රේතියෝ ළමයි බලය අරන් තියෙන්නේ මේ දැඩි උපාදානෙන්. ඒ කියන්නේ දැඩි තරහකින් දැඩි උපාදානෙන් මේ උපාදානෙන්ම බලය ගන්න පුළුවන්. ඒක මම උගන්ට ඉස්සරහට කියන ළමයි ඒක ටිකක් කම්ප්ලෙක්ස් කතාවක්. මේ උපාදානය කියන එක මේ තථාගතයන් වහන්සේ මේ අපේ ඇල්ම උපාදානෙ නැති කරගන්න කිව්වේ මහා හේතු කන්දරාවක් නිසා කියලා අපිට දැන් ඇත්තටම තේරෙනවා මේව දකින්න නිසා මේ අමනුෂ්‍යෝ කරන වැඩ නිසා. මොකද ළමයි දෙවියන්ගෙන් අපි අහනවානේ මේ අමනුෂ්‍යයාට ඔච්චර බලයක් ආවේ කොහොමද? මේ අමනුෂ්‍යයා ඔච්චර මේ තීරණ ගන්න ඔච්චර මේව කරන්න ඔච්චර බලයක් ආවේ කොහොමද? ඉතින් අපි මේ ප්‍රශ්න අහනවා. එතකොට මෙතනදී වෙලා තියෙන්නේ මේ උපාදානෙ මේ දැඩි උපාදානයක් නිසා එයා ඒ කියන්නේ මේ ප්‍රේතයන්ට පින් තියනවා ළමයි. මේ ටයිප් X කියන්නේ ළමයි තනිකර පින් තියෙන කට්ටිය. දේවත්වයට යන්න පුළුවන් පින් තියෙන කොට්ටාශයක් තමයි මේ. ඉතින් අර රුද්‍ර දේවල් කරන්න පාවිච්චි කරන්නේ නපුරු දේවල් කරන්න පාවිච්චි කරන්නේ මේගොල්ලන් දන්නේ නැතිකම. ඉතින් අර හොඳ බලය නරක පැත්තට පාවිච්චි කරනවා. ඒත් එක්කම උපාදානයක් තියෙනවානේ. දැඩි තරහක් තියෙනවා කාලිමෑනියෝ එක්ක. ඒ නිසා තමයි මේගොල්ලන්ට මේව කරන්න හැකියාවක් ලැබිලා තියෙන්නේ. අපි ඒ ඉස්සරට කතා කරමු. ඒතලම ඕගොල්ලන් තේරුම් ගන්න ඕගොල්ලන් අපිව විශ්වාස කරනවා නම් මේ දේශකයෝ මේ එක දේශකයෙක්වත් ඥාති නැති කට්ටිය නෑ. විශේෂයෙන් ඔය කේන්දර බලන කට්ටිය. කේන්දර බලන හැමෝම ගාව ඥාතියෙක් ඉන්නවා ළමයි. හැමෝම ගාව ඥාතියෙක් ඉන්නවා. මම කේන්දරය ගැන වෙනම ඕගොල්ලන්ට
විස්තරයක් ගේනවා. විශාල විස්තරයක් ගේනවා. අපි රිසර්ච් එකක්ම ගේමුකෝ. එතකොට එතනදී මම කියන්නම් මේගොල්ලන් මේ බලන්නේ කොහොමද? මේ දේවල් කරන්නේ කොහොමද? මේවා ඇත්තද බොරුද? ඇත්තනම් කොච්චර දුරට ඇත්තද? බොරු නම් කොච්චර දුරට බොරුද? මේ ග්‍රහ වස්තුන්ගෙන් අපිට හානි වෙනවද? ග්‍රහාපල අපිට තියෙනවද? නවග්‍රහයෝ කියන කට්ටිය අපිට ඇටැක් කරනවද? එතකොට මේ කේන්දරෙන් අපිට යන කලදසාව දැන් කියන්න පුළුවන්ද? ඒක ළමයි අපි තර්කානුකූලව අටවසරේ ළමයෙක්ට තේරෙන විදිහට තර්ක කරමු. ඒ තර්කය ඕගලන් කරලා නැති නිසා තමයි ඕගලන් අද යම්කිසි අගතියකටපත් වෙලා තියෙන්නේ. රයිට්? අපි මේ තර්කය කරන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. පැය භාගයක් යයි. හරි? අපි මේ තර්කය ඉස්සරහට කරමු. තර්කය කරාට පස්සේ ඕගලන් තේරුම් ගන්න මේ දේවල් වල කොච්චර සත්‍යතාවයක් තියෙනවද කියලා. එතකොට ඕගලන්ට මට මේ වීඩියෝ එකෙන් කියන්න අවශ්‍ය වුණේ මේ YouTube එකේ ඉන්න දේශකයෝ. මේ දේශකයෝ හැමෝම විශේෂයෙන් මම දැකලා තියෙන හැමෝම ගාව මේ ටයිප් එක සමනුෂයෙක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන් ඒක කියන්නේ නැහැ. මොකද මේගොල්ලන් පොෂ්නේ. ඒගොල්ලන්ට උඩ පොෂ් වෙන්න. දැන් හිතන්නකෝ මේ වරමට ඇවිල්ලා ඉන්න අමනුෂ්‍යෙක්. දැන් මේගොල්ලන්ට පුළුවන් ඕන නම් පොඩි දේවාලයක් දාගන්න. ඇයි දේවාලයක් දාගන්න නැත්තේ? මේගොල්ලන් ඉන්නේ නිකන් වෙස්ටර්න් කල්චර් එකේ. වෙස්ටර්න් කල්චර් එකේ ඉද්දී මේ දේවාලය කියන එක එච්චර නිකන් ගැළපෙන එකක් නෙමෙයි නිකන් නෝන්ඩී වගේ. මේක නිකන් පහත් දෙයක් වගේ කියලා ඒගොල්ලන් දන්නවා. ඒගොල්ලන්ට දේවාලයක් දාගත්තොත් අල්ලන්න පුළුවන් ක්‍රවුඩ් එක පොඩ්ඩයි කියලා දන්නවා. හැබැයි විශ්ව ශක්තියෙන් වැඩ කරනවා කිව්වොත් එහෙම මම විශ්ව නියෝජිතයෙක් කියලා කිව්වොත් එහෙම එතකොට ළමයි මිනිස්සු ගොඩාක් එනවා. ආගමේ මිනිස්සු, බුද්ධ ආගමේ මිනිස්සු, දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු ඕන කෙනෙක් එන්න පුළුවන්. ඒ නිසා තමයි මේගොල්ලන් මේ එක එක නම් දාගෙන තියෙන්නේ. දැන් ළමයි අවසානයේදී කියන්න ඕනේ තව එක්කෙනෙක් හිටියා විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරනවා කියලා සුදු ඇඳගත්ත මේ වෙද මහත්තයෙක්. ඇත්තටම මේ වෙද මහත්තයා ලෙඩ හොඳ කරනවා. ලෙඩ හොඳ කරනවා හොඳ කරාට විශ්ව ශක්තියෙන් නෙමෙයි කරන්නේ. එයාටත් ඉන්නවා ඥාතියෙක්. එයාටත් ඉන්න සීයා කෙනෙක්. එයාට සුපිරි සීයා කෙනෙක් ඉන්නවා. ඒතර එයාට වෙදකම් කර එයා ඒ සීයා කෙනෙකුගේ ඔළුවට අතලං කරත් එයාට සුව කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට ඒ පුද්ගලයා ප්‍රොමෝට් කරන්නේ විශ්ව ශක්තියෙන් වැඩ කරනවා කියලා. හැබැයි විශ්ව ශක්තියෙන් නෙමෙයි. එතකොට දැන් අපි මොකද කරන්න ඕනේ? අපි මේක දැනගන්නවා විතරයි. දැන් එහා මානියස්සේ අපි ඕගලන්ට මේ කතාව කියනවා විතරයි. අපි මේ මිනිස්සුන්ට හානියක් කරන්නවත් මේ මිනිස්සුන්ගේ නම් කියලා මේ මිනිස්සුන්ට බිස්නස් නැති කරන්නවත් එහෙම අපිට අවශ්‍ය නැහැ. ඇයි අවශ්‍ය නැත්තේ? ඇයි ළමයි මේ මිනිස්සුන්ගේ ළඟ ඉන්න ඥාතීන් හොඳ කරනවානේ. ලෙඩ හොඳ කරනවානේ. එතකොට අපි මොන හරි කියලා මිනිස්සෙක් ඉතන්ට යන්නේක නැවතුවොත් ඒ මිනිස්යාට ලෙඩේ හොඳ කරගන්න තියෙන chance එක නැති වෙනවනේ. එහෙම එකක් හිතන තියෙනවා. ඒකයි මම ඔයගලන්ට කිව්වේ මේ මිනිස්සුන්ගේ නම් කියන්න එපා. නම් ගම් කියන්න එපා. හැමෝම ලෙඩ හොඳ කරන කට්ටිය නෑ. ගොඩක් ඉන්නේ හොරු. ඒ වුණත් ලෙඩ හොඳ කරන කට්ටියක් ඉන්නවනේ. විශේෂයෙන් ওই විශ්ව ශක්තියෙන් වැඩ කරනවා කියන කට්ටියට ලෙඩ හොඳ කරන්න පුළුවන් ඥාති ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ට මේ වැඩේ කරගෙන යන්න දෙන්න ඕනේ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මෙහෙම දත්තයකුත් තියෙනවා. මේක ඇතුලේ මෙහෙම කතාවකුත් තියෙනවා. එතකොට දැන් හිතන්නකෝ දැන් අසරණ වෙලා ඉන්න අම්මා කෙනෙක් ඉන්නවා. එතකොට ඒ අම්මගේ දරුවාගේ තියෙන ලෙඩක් හොඳ කරගන්න අර විශ්ව ශක්තියෙන් වැඩ කරන පුද්ගලයා ගාවට යන්න තීරණය කරනවා. එතකොට අපි හරි කවුරු හරි මේ කියන කතාවක් කියලා මේ ඥාතියෙක්ගෙන් වැඩ කරන්නේ එහෙම කියලා නැත්තම් ළමයි මට එක දා ගන්න ඕන හින්දා මම මේ ඥාතියව ගන්නවා. අරගෙන රුවන්වැලි සෑයට බාර කරන්න පුළුවන් මට. නැත්නම් හිර කරන්න පුළුවන්. එහෙම හිර කරාම එතන මට නිකන් අමුතු ආතල් එකක් එනවනම් මට මාන්නයක් තියෙන පුද්ගලයෙක් නම් මට අමුතු ආතල් එකක් එනවා. ඔන්න දැන් වැඩ කරපන්කො පුළුවන් නම් උඹ විශ්ව ශක්තියෙන් කියලානේ කියන්නේ. උඹට දැන් වැඩ කරන්න බැහැනේ. මට වැඩක් නැහැ ළමයි ඒක. මම කරගන්නේ පවක් ඇත්තටම. අර අසරණ මිනිස්සෙට හොඳ කරන්න තිබ්බ chance එක තමයි මම මේ නැති කරන්නේ. ඒතර ඒ වගේ දේවල් කරන්නේ නැහැ ළමයි. ඒවා විශ්ව විරෝධී. කරන්න පුළුවන් හැබැයි විශ්ව විරෝධී. ඒතර ඒ වගේ දේවල් කරන්න නෙමෙයි අපි ඕගලන්ට මේ තොරතුරු දෙන්නේ. සහ මේක ප්‍රසිද්ධ කරන්නත් නෙමෙයි. ප්‍රසිද්ධ කළ මේ මිනිසුන්ගේ නම් ප්‍රසිද්ධ කළ එහෙම කරන්නත් නෙමෙයි. මෙහෙම දෙයක් මේ YouTube දේශකයන්ගේ අස්සේ තියෙනවා. මෙහෙම කියනවා නම් මෙයාගේ ඇතුලේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා ඕගලන්ට ඔලුවට දාන්න තමයි කියන්නේ. දැන් ළමයි මේ කාරණේ ඕගලන්ට වැඩි වශයෙන්ම අවශ්‍ය වෙන්නේ ඕගලන් ඔලුවට දාගත යුත්තේ අර ලෙඩ හොඳ කරන කට්ටියට නෙමෙයි. අර ඉන්ටර්නෙට් එකේ ඇවිල්ලා YouTube එකේ ඇවිල්ලා බණ කියන කට්ටියට. ගියාත්ම ගැන කියනවා මෙයා ඉන්නේ පායාස නිරේ, අරයා ඉන්නේ අනිත් නිරේ, මෙයා ඉන්නේ මේ නිරේ. එහෙම කියන කට්ටිය තමයි ළමයි භයානක. මොකද එයාලගෙන් එන තොරතුරු සම්පූර්ණයෙන්ම වැරදි. මොකද එයාලා ලෙඩ හොඳ කරන්නේත් නැහැ නේ මිනිස්සෙක්ගේ. ඒතර ඒ තොරතුරු සම්පූර්ණයෙන් වැරදි නිසා තමයි ඕගලන්ට මේ தත්ත්වය අවශ්‍ය වෙන්නේ. මෙන්න මෙහෙම පුද්ගලයෙක් කියද්දි මෙන්න මේ ටයිප් X අමනුෂ්‍යයෙක් මෙයාගේ පිටිපස්සේ ඉන්නවා කියලා ඕගලන්ට සැක කරන්න පුළුවන්. එහෙම සැකයක් ඇති කරගෙන අර channel එක බැලුවොත් ඕගලන්ට හොඳට පේනවා මේ විස්තරේ. ඒගොල්ලන් කියන දේවල් වලින්ම හොඳට මේ විස්තරේ ඕගලන්ට පේනවා. right? එතකොට මේ ඕගලන් මේ තර්ක ඥානය පොඩ්ඩක් වැඩි කරගන්න. ඕගලන් හැමතිස්සෙම බලන්න මේ පුද්ගලයා මේක මෙහෙම කියනවා නම් මේක මෙහෙමත් වෙන්න ඕනේ නේ. එදා මෙහෙම කිව්වා අද පොඩ්ඩක් එකට වෙනස් දෙයක් තමයි දැන් කියන්නේ. මේ තියරි එක පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ. එතකොට ඒ වගේ දේවල් ඕගලන් කල්පනා කරන්න බුද්ධිය පාවිච්චි කරන්න පොඩ්ඩක්
කාලය වැය කරන්න. එතකොට ළමයි ඔයගලන්ගේ මේ මනුතලයට ලැබිලා තියෙන කාලය ඔයගලන් හොඳට පාවිච්චි කරා වෙනවා. දැන් මනුතලයට ලැබිලා තියෙන කාලය අපි නිකන් බොරු කතාවක් අහන් ඉඳ යොදවනවා කියන එක ඇත්තටම පාඩුවන්නේ. අපිට ඇත්තටම පාඩුවක්. දැන් ෆිල්ම් එකක් බලද්දී ළමයි ඒක මේ හදපු එකක් කියලා අපි හොඳටම දන්නවනේ. අපි ඒක බලන්නේ ළමයි අපේ මනස ටිකක් මේ සංසුන් කරගන්න නැත්තම් මනසට යම්කිසි වින්දනයක් දෙන්න ඒ වගේ දෙයකට තමයි බලන්නේ. හැබැයි මේ වගේ දේශනා මේ ටයිප් එක සමනුෂ්‍ය හරහා එන දේශනා අපි බලන්නේ එහෙම නෙමෙයි. අපි බලන්නේ තොරතුරු ගන්න. තොරතුරු ගද්දි මේ තොරතුරු අරගෙන ඔළුවේ තැම්පත් කරගන්නවා. එතකොට තැම්පත් කරගත්තම මොකද්ද වෙන්නේ? අපි ඒ දත්ත මත තමයි අපි වැඩ කරන්නේ. ඒ දත්ත මත තමයි අපි හැසිරෙන්නේ. එතකොට අපි වැරදි දත්ත මත හැසිරුණොත් එහෙම ඒ විදිහට අපි වැඩ කරොත් එහෙම අපිට මොන තත්ත්වයක් උදා වෙයිද? අපි කරන දේවල් හරියයිද? හරියන්නේ නැහැ ළමයි. කවදාවත් ඒ වගේ දේවල් හරියන්නේ නැහැ. එතකොට ළමයි ඕගොල්ලන් මේකේ අවසානයේදී සමරි එකක් හැටියට තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ මේ YouTube දේශකයෝ පිටිපස්සේ මේ වෙද මහත්තුරු දියසෙන්ලා ඍෂිවරු එක එක රජවරු දේව පුත්‍රයෝ අර පුත්‍රයෝ මේ පුත්‍රයෝ ඒගොල්ලන්ගේ පිටිපස්සේ මෙන්න මේ විදිහට ටයිප් එක සමනුෂ්‍යය ඉන්න පුළුවන්. දැන් තව එකක් තියෙනවා. රයිට්? තව එකක් තියෙනවා. මට මේ නමක් කිව්ව මතක් වුණේ. මේ දැන් එක පුද්ගලයෙක් ඉන්නවා මෙහෙම ලොකුවට පිළිම හදාගෙන කාලිමෑණියන්ගේ පිළිම හදාගෙන මෙහෙම කරගෙන ඉතින් මේ කාලිමෑණිය වන්දනා කරනවා කියලා. ඉතින් ගොඩක් කට්ටිය ඉන්නවන්නේ කාලිමෑණිය වන්දනා කරන. ඉතින් ළමයි එහෙම කෙනෙක් ඉන්නවා. ඉතින් ළමයි අපි ඇත්තටම බැලුවා මෙයාට දේවනේත්‍රාවක් තියෙනවද දන්නේ ඉන්න විදිහට නම් තියෙන්න ඕනේ. ඉතින් මේ ලොකු ශක්තියකුත් තියෙන්න ඕනේ ඉන්න විදිහට. දිව්‍යයන්ගේ ලොකු ආශිර්වාදයකුත් තියෙන්න ඕනේ ඉන්න විදිහට කියලා. ඉතින් බැලුවා. බලන් යද්දි ළමයි මේ මිනිහයාට මුකුත් නැහැ. මේ මිනිහයාට ටයිප් එක සමනුෂ්‍යයේ තිය මල පෙරේතෙක්වත් නැහැ ළඟ. ඒ කියන්නේ මෙයාගේ මනසට දෙන්න මෙයාගේ නේත්‍රා දෙන්න කිසිම කෙනෙක් නැහැ. ඒ කියන්නේ ළමයි මෙයාට නේත්‍රා දෙන්නවත් මනසට කියන්නවත් කවුරුත් නැහැ. මෙයා තනියම හිතලා තමයි මේ දේවල් ඔක්කොම කරන්නේ. තනි කර රඟපෑමක් කරන්නේ. හැබැයි මෙයා වරමක් ගන්න උත්සාහ කරනවා. වරමක් ගන්න උත්සාහ කරනවා. හැබැයි යාට කවදාවත් වරමක් ගන්න හම්බෙන්නේ නැහැ. මොකද එයා කාලිමෑණියන්ගේ බලය තියනවා කියලා බලය නැතුව කියනවා. එතකොට ළමයි කාලිමෑණියන්ගෙන් එයාට කවදාවත් මේ ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ඒක බැලුවා. ඉතින් වැඩක් නැහැ පව්. ඉතින් ළමයි මේ පුද්ගලයාට කාලිමෑණියන්ගෙන් කවදාවත් ආශිර්වාදයක් ගන්න ලැබෙන්නේ නැහැ. මෙහෙමයි. මේ පුද්ගලයා කාලිමෑණියෝ ගැන ඉතින් හොඳ කියනවා. කාලිමෑණියෝ මෙහෙමයි 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 කියලා හොඳ කියනවා. හැබැයි හොඳ කිව්වට කාලිමෑණියොන්ට ඒක අදාළ නැහැ. හොඳ කිව්වට ළමයි යාගේ චේතනාව හොඳ නැහැනේ. ඒ චේතනාව හොඳ නැති නිසා එයා නැති බලයක් තියනවා කියලා පෙන්වීමම ඒකම ඇති යාගේ විනාශයට. ඒකම ඇති ළමයි යාගේ විනාශයට. ඉතින් ළමයි දැනට හොඳට ඉන්නවා. දැන් යා එහෙම කරා කියලා කාලිමෑණියෝ යාට දඬුවම් කරනවත් එහෙම එන්නේ නැහැ. එහෙම එන්නේ නැහැ. දැන් ඕගලන්ට මතකද දන්නේ අපේ ප්‍රසිද්ධ ගායිකාවක් තරුණ මේ ළමයෙක් කාලිමෑණියෝ ගැන සින්දුවක් කරා. එතකොට ගොඩාක් කට්ටිය ඇවිස්සලා බැන්නනේ නේ. කාලිමෑණියොන්ට එහෙම කියන්නේ උඹට සාප වෙනවා. උඹ ওই සින්දුව අයින් කරගනින්. සින්දුව හදපේ කටත් කතා කරලා කියනවා. උඹටත් කියලා වෙනවා. උඹ මේක අයින් කරගනින්. උඹ සමාව ගනින්. එහෙම කියලා කියනවා. මේ මොකද්ද ළමයි මේ කතාව? ඇයි මිනිස්සු එහෙම කියන්නේ? ඇයි මිනිස්සු එහෙම බැන්නේ? එහෙම බැන්නේ ළමයි මමත්වයේ වැඩි. අර කාලිමෑණියුන් අයිති කරගෙන තියෙන්නේ. අර කාලිමෑණියොන්ට කවුරු හරි මොන හරි වැරදි දෙයක් කියද්දි මල පයින්නවා. ඒ මල පැනීම එන්නේ ළමයි මේ උපාදානෙන්. සහ මේ අනවශ්‍ය ඇල්මෙන් තමයි එන්නේ. ඔන්න ඕක නැති කරගන්න ඕනේ. කාලිමෑණියෝ ළමයි ඒ ගායිකාවටවත් නැත්තම් ඒ සින්දුව ලියලා දීපු පුද්ගලයාටවත් කිසිම දෙයක් කරන්නේ නැහැ. කාලිමෑණියෝ නෙමෙයි කාලිමෑණියුන්ගේ යටතේ ඉන්න දෙවි කෙනෙක්වත් මුකුත් කරන්නේ නැහැ. අඩුම ගානේ යක්ෂණියෙක්වත් මුකුත්ම කරන්නේ නැහැ. ඒගොල්ලන් වැරදි තොරතුරක් එළියට දුන්නායි කියලා දෙවිවරු යයිසෙන්නේ නැහැ. දෙවිවරු එහෙම සාප කරන්නේ නැහැ. ඒගොල්ලන්ට එහෙම සාප වදින්නේ නැහැ. ඒ ළමයා සින්දුවන්න කිව්වේ. ඒ ළමයා සින්දුවක් කිව්වේ. එතකොට ඒ සින්දුව වැරදි ඒක හරි නෑ කියලා බැනවදින පුද්ගලයෝ ඉන්නවනේ. අන්න එයාලා තමයි වැරදි. එයාලා තමයි ළමයි වැරදි. මොකද එයාලා ප්‍රසිද්ධිය ඇවිල්ලා බයිනවා. ඒ බයින්නේ එකක් තමන් කාලිමෑණියෝ වදිනවා. තමන් කාලිමෑණියන්ගේ මහා බැතිමතෙක්. තමන්ට කාලිමෑණියන්ගේ මහා බලයක් තියෙනවා. තමන්ව ફોකස් කරගන්න තමයි එහෙම ඒගොල්ලන් එළියට බයින්නේ. එහෙම ඇත්තටම කාලිමෑණියොන්ට ආදරය කරන ඇත්තටම කාලිමෑණියෝ දන්න පුද්ගලයෙක් එහෙම බයින්නේ නැහැ. මොකද ඒ පුද්ගලයා දන්නවා මේ කාලිමෑණියෝ කියන කෙනා කවුද කියලා. මේ දෙවි කෙනා කොච්චර උතුම්ද කියලා දන්නවා. ඒතර අර සින්දු කියන කෙනෙක් සින්දුවක් ගැහුවයි කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ ළමයා සින්දුව ගැහුවේ ඒ ළමයාගේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන දෙයක් ඒක නේ. ඒ ළමයට ඕන කෙනෙක් ගැන එහෙම සින්දුවක් ගහන්න පුළුවන්. ඒ ළමයා කියන ලොකු මේ පරුෂ වචන කියලාවත් කාලිමෑණියොන්ට මේ බැනවැදිලවත් එහෙම කරේ නෑනේ. සාමාන්‍ය විදිහට සින්දුව දැම්මා. ඉතින් ළමයි ඕගලන්ට දැන් තේරෙනවද මම මේ කියන වචන ඔයගොල්ලන් ඔලුවට ගන්නවා. මේ එක එක කතා මම මේකේ කිව්වට මේ කතා ඇතුලේ යම්කිසි හරයක් තියෙනවා. ඔයගොල්ලන් පුළුවන් නම් මේ වචන හොඳට දෙපාරක් තුන් පාරක් අහලා මේ වචන ඇතුලේ තමයි ගොඩාක් දේවල් තියෙනවා. මේ සමාජයේ වෙන දේවල් මට කෙලින් කියන්න බෑනේ. ඉතින් මම කියන්න පුළුවන් විදිහට ඔයගලන්ට කියන්නම්. මොකද මිනිස්සුන්ට අපිට එහෙම හානි කරන්න බෑ. right හානි කරන්න බෑ. එහෙම හානි කරන්න අවශ්‍යත් නෑ අපිට. ඒ මිනිස්සුන්ගේ දේ ඒ මිනිස්සු කරගෙන යනවා. අපේ දේ අපි කරගෙන යනවා. අහන පුද්ගලයන්ගේ වැඩේ කරගෙන යනවා. ඒතර අපිට කරන්න තියෙන්නේ මේ ජනතාව බුද්ධිමත් කරන එක විතරයි. දැන් මං ගාව මොන හරි දැනුමක් තියෙනවා නම් මං ජනතාවට ඒක
දෙන්න ඕනේ වෙන මිනිස්සෙක්ට හානියක් නොවි. මට ඕන ළමයි ඕන එකක් මෙතනම කියන්න පුළුවන්. කාටවත් මම මුකුත් කරන්න බෑ. ඒ වුණාට ඒකේ ප්‍රතිපත්තියක් තියෙන්න බෑ. යම්කිසි ප්‍රතිපත්තියක් තියෙන නිසා තමයි මම මේ ආකාරයෙන් ඔයගලන්ට පුළුවන් ආකාරයෙන් මේ දත්ත ටික දෙන්නේ. ඉතින් ළමයි ඕගලන් තේරුම් ගන්න සමාජයේ ඉන්න එහෙම කිසිම වරමක් නැති කට්ටිය. ඒ කියන්නේ වරමක් තියනවා කියලා ලොකු බලයක් තියනවා කියලා කියනවා. දේව ශක්තියක්වත් ඥාති වරමක්වත් අඩුම ගානේ අර මේ ගමක ඉන්න ටකරන් දේවාලයක් දාගෙන ඉන්න අහිංසක වෙද මහත්තයෙක්ගේ ගාව ඉන්න ඥාතියා වගේ බලයක් තියෙන ඥාතියෙක්වත් මේ පුද්ගලයා ගාව නැහැ. නිකන් ඉන්නවා කියලා බොරුවට සාත්‍තර කියලා අනම්මනම් කියලා. ඉතින් දන්නේ නැද්ද? මේ පුද්ගලයාගේ වටේ ඉන්න මිනිස්සුන්ව පොඩ්ඩක් මේව කරලා ඉතින් එහෙම ගන්න පුළුවන්. right? එතකොට අර ඉතනක් තියෙන අර පූර්ණ ප්‍රතිග්‍රහණය රූපයට වටපිටාවේ තියෙන දේවල් වලට ඒවා පෙන්නලා ඉතින් අර ප්‍රතිග්‍රහණයක් තමයි ළමයි එතනදී කරන්නේ. ඉතින් ඒක ඕගොල්ලන් දැනගන්න ඕනේ. ඒක අසන්නා දැනගන්න ඕනේ. ඒක බලන පුද්ගලයා බුද්ධියෙන් බලන්න ඕනේ. right? බුද්ධියෙන් බලන්න ඕනේ. ඉතින් ළමයි ওই ටික තමයි මට මෙතනින් කියන්න අවශ්‍ය වුනේ. ඉතින් ඕගොල්ලන් දැනගන්න මේ type X කියලා අමනුෂ්‍ය జాතියක් ඉන්නවා. දැන් ළමයි මේ වගේ type X කියන අමනුෂ්‍යෝන්ව ලං කරගන්න ක්‍රමයකුත් තියෙනවා. මම ඔයගොල්ලන්ට ඒකත් කියන්නම්කෝ. ඕගලන්ට පුළුවන් ගලේ දේවාලයට යන්න. right? ඕගලන්ට පුළුවන් ගලේ දේවාලයට යන්න. හැබැයි මෙහෙමයි. ඕගලන්ගේ කළු ශක්තිය අනම්මනම් කපාගෙන යන්න ඕනේ. ඕගලන්ගේ කළු ශක්තිය අනම්මනම් කපාගෙන යන්න ඕනේ. මට ඕගලන් පස්සේ මෙසේජ් එකක් දාන්න. මම ඒතර වීඩියෝ එකක් දාන්නම්. තමන් විසින්ම තමන්ට කළු ශක්තිය කපා ගන්න පුළුවන් පොඩි අදිෂ්ඨාන පූජාවක් තියෙනවා. ඒක ඕගලන්ට සල්ලි යන්නේ නැහැ. ඕගලන්ට රුවන්වැලි සෑයට ගිහිල්ලා තමන්ටම කරගන්න පුළුවන්. රුපියලක්වත් යන්නේ නැහැ. මල් ටික විතරයි යන්නේ. right? ඉතින් ඕගලන් එහෙම ගිහිල්ලා කළු ශක්තිය කොහෙන් හරි කපා ගන්න පුළුවන් තැනකින් කපාගෙන කළු ශක්තිය කපාගෙන ඉවර වෙලා මෙහෙමයි කළු ශක්තිය එක්කත් පුළුවන්. හැබැයි ගොඩාක් කළු ශක්තිය තිබ්බොත් මේ ඥාති ලං වෙන්නේ නැහැ ඕගලන් ළඟට. කළු ශක්තිය කපා ගන්න. කළු ශක්තිය කපාගෙන ඉවර වෙලා ඕගලන් යන්න ඕනේ ගලේ දේවාලෙට. ගලේ දේවාලෙට ගිහිල්ලා ඕගලන්ට පුළුවන් භාවනා කරගෙන අදිෂ්ඨාන කරන්න. දිගටම අදිෂ්ඨාන කරොත් එහෙම මෙහෙම මට වරමට ඥාතියෙක් ඉන්නවා නම් මේ එන්න කියලා අර විශේෂයෙන් ගලේ දේවාලේ ඉන්නේ ඔය කපුකම් කරන කට්ටිය, වෙදකම් කරන කට්ටිය, ගුරුකම් කරන කට්ටිය තමයි ඉන්නේ. රුවන්වැලි සෑය වෙනස්. එතකොට කතරගම දේවාලයත් ඒ අර ගලේ දේවාලේ වගේ තමයි. රයිට්? හැබැයි ගලේ දේවාලේ ටිකක් අර වගේ අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ කියන්නේ මේ අර කැපුම් කෙටුම් කරන කට්ටිය, ඒ කියන්නේ කොඩි වෙන කපන්න පුළුවන් කට්ටිය, එහෙම කට්ටිය ඉන්නේ. ඉතින් ඉතන ගිහිල්ලා අදිෂ්ඨාන කරොත් ඕගලන් ගාවට මේ අමනුෂ්‍යයෝ එනවා. ඒතර ඕගලන් අදුෂ්‍යමාන ලෝකෙට විවෘත වෙලා තියෙනවා නම් පොඩ්ඩක් හරි 100ට පොඩ්ඩක් හරි විවෘත වෙලා තියෙනවා නම් මේ අමනුෂ්‍යයන්ට පුළුවන් ඔයාගේ මනසට සම්බන්ධ වෙලා ඕගලන්ට නේත්‍රා පෙන්වන්න, නැත්තම් ගෙදර ගියාම හීනෙන් පෙන්වන්න, අර ඒ වගේ අර වරමකට එන්න පුළුවන්. වරමකට එන්න පුළුවන්. ඒ විදිහට ඕගලන්ට පුළුවන් මේ type X කියන අමනුෂ්‍ය ಜಾති ලං කරන්න. මම ඉස්සරහට කියන්නම් කොහොමද මේ අදිෂ්ඨාන හරියටම කරලා මේක කරගන්නේ කියලා. රුවන්වැලි සෑයට ගියාම ඉන්නේ වෙනම crowd එකක්. දැඩිමුණ්ඩ දේවාලෙට ගියාම ඉන්නේ වෙනම crowd එකක්. කතරගම දේවාලේ කිරිවෙහෙරට ගියාම ඉන්නේ තවත් crowd එකක්. එතකොට ඔය ශිව කෝවිල් තියෙන තැනට ගියාම ඉන්නේ තවත් crowd එකක්. ඉතින් ළම එක එක જાතියේ crowd තමයි ඉන්නේ. දැන් ඊයේ පෙරේද මම එක්කෙනෙක්ට කිව්වා අදිෂ්ඨානයක් කරන්න කියලා මේ රුවන්වැලි සෑයට ගිහිල්ලා. ඒ මිනිස්සයා අදිෂ්ඨාන කරද්දි මේ මිනිස්සයා ගාවට එනවා තාපසෙක් වගේ එක්කෙනෙක්. එයාත් ළමයි ගොඩක් දුරට මං හිතන්නේ මේ type X જાති අමනුෂ්‍යෙක්. ඒතර එයා තාපසෙක් වගේ කොණ්ඩේ උඩට ගැට ගහලා සලුව දාලා ඇටමාලයක් අතේ තියාගෙන එහෙම තමයි එයා ආවේ. එයා ඉන්නේ රුවන්වැලි සෑයේ. ඉතින් ඒ වගේ අර තමන්ගේ වයිබ් එකට ගැලපෙන කට්ටිය ඉන්නවා. අපි ගිහිල්ලා අදිෂ්ඨාන කරද්දී ඒ වගේ කට්ටිය ළඟට එනවා. ඉතින් මම බල්ලා දෙනවා කවුද ළඟට ආවේ? වරමක් ගන්න පුළුවන් නම් අපිට කතා කරලා බල්ලා වරමක් ගන්න, නේත්‍රා දෙන්න පුළුවන් නම් බලන්න. එහෙම අපි try කරනවා ළමයි. අපි පරීක්ෂණයන්නේ කරන්නේ. අපි පුළුවන් තරම් මිනිස්සුන්ට අදුෂ්‍යමානයත් සමග සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාව අරන් දෙන්න ඕනේ. ඒක පරිස්සමෙන් කරන්න ඕනේ. හැකියාව අරන් දෙන්න ඕනේ. එතකොට තමයි මේ මිනිස්සු දැනගන්නේ මේ වගේ පැත්තක් තියෙනවා කියලා. නැත්තම් ළමයි අපි කියන දේම ඔහේ පිළි අරගෙන ඉඳලා වැඩක් නැහැ නේ. ඕගලන්ට මුකුත් හම්බෙන්නේ නැත්තම් ඕගලන්ට මුකුත් ඔප්පු කරගන්න බැරි නම්. ඉතින් අපි ගොඩාක් දුරට try කරනවා මේ රුවන්වැලි සෑය කට්ටිය යවලා ගලේ දේවාලට යවලා දෙනිමුන්න දේවාලට යවලා කතරගමට යවලා මේ දේවල් කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ දේවල් කරන්න ඉස්සරහට මේ දැනුත් අපි කරනවා. දැනුත් අපි මේ දේවල් කරනවා තෝරාගත්ත පිටිසකට හැමෝටම කරන්න බෑ. ඉතින් අපිට වෙලා නැහැනේ. ඉතින් ළමයි අපේ සිස්ටම් එකේ වෙනම මේ ඩේටාබේස් එකක් තියෙනවා රුවන්වැලි සෑයට සෙෂන් දාගත්ත කට්ටිය. ඒ කියන්නේ ළමයි හැමෝම එකම වෙලාවෙ යන්නේ නැහැනේ. සමහර කට්ටිය මේ දිනේට යනවා. ඒතර මම මේ දිනේට ෂෙඩියුල් එකක් දාගන්නවා. ඒතර මේ දිනේට යා රුවන්වැලි සෑයට ගියාම අපි ලයිව් කෝල් එකක් කරා කතා කරනවා. නැත්තම් වොයිස් එකක් කරා හරි කතා කරලා මේ පුද්ගලයාට මේ වරන් අරන් දෙන කතාව වරන් අරගන්න ළමයි try කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ type X අමනුෂ්‍යයන්ව ළඟට ගන්න අපිට try කරන්න පුළුවන්. ඇයි ළමයි මේගොල්ලන්ව ළඟට ගන්නෙ? ළඟට ගන්න මේක ඔප්පු කරගන්න. වෙන දෙයකට නෙමෙයි ආ. ඉතින් ළමයි අපි වීඩියෝ එක මෙතනින් නතර කරමු නැත්නම් මේක දීර්ඝ වෙනවා. ඉතින් ඕගලන් තේරුම් ගන්න ඕනේ මේ type X අමනුෂ්‍යෝ මෙහෙම මේ මිනිසුන්ව පාලනය කරන කේස් එකක් තියෙනවා. ළමයි මට අමතකුණා කියන්න මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් කියන්න ඕනේ තව කාරණාවක් තියෙනවා. ඕගලන් දන්නවනේ ළමයි අපි මේ ටීවී channel එකක අදුෂ්‍යමානයක් ගැන කතා කරනවා. එතකොට මේ කතා කරන වැඩසටහනට එන වෙද මහතුරුන් අපි ඇත්තටම නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වෙද මහතුරු ඇයි මිතන්ට ආවේ? ඒ වෙද මහතුරුන්ට මිතන්ට එන්න කවුද කිව්වේ? ඒතර ඒ වෙද මහතුරු මිතන්ට ඇවිල්ලා මොනවද පෙන්වන්න උත්සාහ කරන්නේ? ඒතර ඒ වෙද මහතුරුන්ට ඇත්තටම බලයක් තියෙනවද? ආධ්‍යාත්මික බලයක් තියෙනවද? නැත්නම් අදුෂ්‍යමාන ලෝකයේ මොන හරි බලයක් තියෙනවද?
මොකද ඒවා අපි බලනවා. ඒතර ඕගලන්ට කියන්න ළමයි අද වෙනකන්. එතකොට අද වෙනකන් අපි හැමෝගෙම එකම එක පොදු කාරණයක් දැක්කා. මොකක්ද අද පොදු කාරණේ? හැමෝටම ඉන්නවා ටයිප් X අමනුෂ්‍යයෙක්. හැමෝටම ඉන්නවා ටයිප් X අමනුෂ්‍යයෙක්. අනිත් එක උතන්ට එන හැමෝගෙම අනිත් එක ළමයි උතන්ට එන හැමෝගෙම බුද්ධි මට්ටම මේ YouTube දේශකයන්ට වඩා ගොඩාක් පල්ලෙහෙන් තමයි තියෙන්නේ. YouTube දේශකයන්ට වඩා ගොඩාක් පල්ලෙහෙන් තමයි මේ ඔය ටීවී වැඩසටහනට එන පුද්ගලයන්ට තියෙන්නේ. ගොඩක් දුරට ඒගොල්ලන්ට මිල මුදලුත් නැහැ. මිල මුදල් නැහැ, අධ්‍යාපන තත්ත්වයක් නැහැ. ඒ කියන්නේ ඉස්කෝලේ අධ්‍යාපනයක් නැහැ. ඒගොල්ලන්ට ඉතනින් එහාට අධ්‍යාපනයකුත් නැහැ. ඒගොල්ලන්ට හොඳ මේ යාළුවවත් නැහැ. දැන් ළමයි යාළුවෙක්වත් හිටියානම් කියනවනේ මෙහෙම තර්ක කරන්න බෑ ඔයාට කියලා. මේ ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා මෙහෙම තර්ක කරන්න බෑ. මේ ප්‍රෝග්‍රෑම් එකේ බලාපොරොත්තු වෙන්නේ මේක. ඔයාට මේක දෙන්න පුළුවන් නම් විතරක් මෙතනට යන්න. මෙහෙම ඔයාට තර්ක කරන්න බෑ මෙතන. මේ තර්කය වැලිඩ් නෑ. එහෙම කියන්නවත් මිතුරෙක් නෑ නේ ඒගොල්ලන්ට. එහෙම කියන්නවත් මිතුරෙක් නෑ. ඒකෝට අපි බලද්දි අපිට පේනවා මේ බුද්ධි අඩුකම නිසා අර ටයිප් X කියන අමනුෂ්‍යෝ මේගොල්ලන්ගේ ඔළුවට දාන දේවල් අරගොල්ලන් කෙලින්ම කියනවා. කෙලින්ම කියනවා කියන්නේ කිසිම තර්කයක් නැතුව කියනවා. එක පුද්ගලෙක් ළමයි කලින් ඇවිල්ලා මං අහගෙනයි කියනවා සියඹලා ගස් තියනවනේ යක්කු ඉන්නවා කියලා. ඉතින් එයාට පෙන්නනවා. එයාට යක්කු ඉන්නවා කියලා ඇත්තට අර අමනුෂ්‍යයා පෙන්නනවා. ඉතින් ඕකයි උතන තියෙන්නේ. ඒතකොට කියන කතාවල් කියනවා බුදු කෙනාගෙන් අර බුදුවරයෙක්ගෙන් වරමක් ගන්නවන බුදුන්ගෙන් තමයිලු මං වරන් අරන් තියෙන්නේ. ඒතකොට ළමයි පොඩ්ඩක් කල්පනා කරන්නකො මේ gedara ඒ පුද්ගලයාගේ අම්මා තාත්තවත් හරියට මෙයාට දැනුමක් දෙන්න ඉන්නවනම් අයියා කෙනෙක්වත් දැනුමක් දෙන්න ඉන්නවනම් ඔය කතාව කියන්න දෙන්නේ නැහනේ. ඔය කතාව කියන්න දෙන්නේ බුදු කෙනා කියන්නේ නිර්වාණය ලබාගත් කෙනෙක්. දැන් බුදුන් නැහැ දැන්. ඒතර බුදු කෙනාගෙන් වරන් ගත්තලු. ඒ වරමෙන් වැඩ ගන්න පුළුවන්ලු. එතකොට දැන් ඇවිල්ලා කියනවා මේ වෙලාවේ වරන් ගන්න බැහැලු. හරි? මේ වෙලාවේ බලය දෙන්න හැල්ලු. ඉතින් හිතන්නකො පොඩ්ඩක් කොච්චර මොලේ නැති කට්ටියද මෙතනට එන්නේ කියලා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? මේ මිනිස්සු දුප්පත් අසරණ මිනිස්සු මේ ටයිප් එක සමනුෂ්‍යෝ ගිහිලා ඔළුව කනවා. ඔළුව කාපුහම අර කාලාම සූත්‍රය කියන එක අහලවත් නැහැනේ වැස්සකටවත්. පොඩ්ඩක් මම තර්ක කරන්න ඕනේ මේක ඇත්තක්ද මේ කියන්නේ මේ මොන මගුලක්ද මේ කියන්නේ කියලා හිතන්නේ හිතන්නේ ළමයි. කෙලින්ම කියනවා. එහෙම කෙලින්ම කියන්න හේතුව මොකද්ද? මාන්නය ළමයි. මාන්නය තමයි වැඩි වෙන්නේ. එයා අමනුෂ්‍යෙක් ඇවිල්ලා කියද්දි යාලා හිතන්නේ මේ විශ්වෙන් තොරතුරු වෙනවා කියලා යාලට. එයාලට තේරෙන්නේ නැහැ මේක අදිෂ්ඨාන කරලා බලන්න. අපි දේව නේත්‍රාවලින් බලද්දිත් සමහරට අදිෂ්ඨාන කරනවා. දැන් ළමයි මුල් කාලේ දේව නේත්‍රාවලින් බලද්දි අපිට ටෙස්ට් කරන්න අවස්ථාව දෙනවා. එතකොට අපි ගොඩාක් දේවල් ටෙස්ට් කරනවා. පොළොවේ එක එක දේවල් වලලනවා, අතේ එකක් තියාගෙන අහනවා, මේ පැත්තේ තියාගෙන අහනවා, තැනක බඩු හංගලා හොයන්න කියනවා. එතකොට මොන හරි අපි හිතන්නකො කලයික් කණුවක් දැක්කොත් එහෙම ඒක උස බලන්න කියනවා. දොරක් දැක්කොත් ඒක උස බලන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපි ටේප් එක තියලා පස්සේ බලනවා මේක උස හරිද කියලා. එතකොට උදාහරණයක් හිට ළමයි අපි টয়ලට් පිට් එකේ දොර කොහෙද තියෙන්නේ පොළොවට කියලාත් නේත්‍රාවලින් බලලා තියෙනවා. දේව නේත්‍රාවලින්. නැති වෙච්ච ඉබ්බා කොහෙටද ගියේ කියලාත් ඉබ්බා කියන පණ තියෙන ඉබ්බෙක් නැති වුණා. හරි. එතකොට ඒ ඉබ්බත් අපි හොයාගත්තා. නේත්‍රාවලින් තමයි හොයාගත්තේ. එතකොට ළමයි ඒ වගේ දේවල් ගොඩාක් අපි බල්ලා ටෙස්ට් කරලා අපිට ටෙස්ට් කරන්න ඉඩ දෙනවා. එතකොට ඒවා Taman ටෙස්ට් කරගත්තට පස්සේ තමයි Taman ඉදිරියට යන්න ඕනේ. Taman මොන හරි රිසර්ච් එකක් කරනවනේ දැන් Taman රිසර්ච් එකක් කරද්දී මේ බෙන්ච්මාර්ක් එක නැත්තම් හිතන්නකෝ Taman මොන හරි මේ සමීකරණයක් පාවිච්චි කරනවා කියලා ඒ සමීකරණයත් ළමයි ඔප්පු කරලා තියෙන්න ඕනේ විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි මේ සමීකරණය පාවිච්චි කරලා කරන රිසර්ච් එක හරියන්නේ. දැන් සමීකරණේ දන්නෙත් නැහැ, සමීකරණ හදපු එක දන්නෙත් නැහැ. ඔහේ පිළිගන්නවා. එහෙම බෑ මේ නේත්‍රා කියන જાතිය ළමයි මේ අදෘශ්‍යමාන ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන කතාව සහ මේ නේත්‍රා කියන දේ හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. මේකට බුද්ධිය තියෙන්න ඕනේ. මේකට බුද්ධිය තියෙන්න ඕනේ, මාන්නය නැති වෙන්න ඕනේ. මේක හැමතිස්සෙම ඒ කියන්නේ Tamanට ලැබුණම Taman සැක කරන්න ඕනේ. සැක කරලා චෙක් කරලා බලන්න ඕනේ මේක. චෙක් කරලා බලලා තමයි මේක කරන්න ඕනේ. දැන් ළමයිව ටීවී එකේ නාලිකාවට එන කට්ටියට අර පෙට්ටියක් ඇතුළේ දාලා මොන හරි බලන්නත් බෑනේ. ඒගොල්ලන්ට නේත්‍රා නැහැ. සමහර කට්ටියට නේත්‍රා නැහැ. නේත්‍රා නැහැ. අර හිතට කියන එක තමයි කියන්නේ. හොඳට හිතට කියනවා. හොඳට හිතට කියන දේ තමයි කියන්නේ. දැන් ළමයි මම ඔයගලන්ට කලින් කිව්වා මේ ඥාතිවරුන්ට ටයිප් X උනත් මොන ටයිප් එකේ උනත් මේ මියගිය කට්ටියට නේත්‍රා එන හැටි මම ඔයගලන්ට කලින් පොඩ්ඩක් අර මේ අමනුෂ්‍යයන්ගේ කඳුළු කතාවේ කිව්වා. මේගොල්ලන්ට ඇයි අපේ ලෝකේ තියෙන දේවල් සමහරලාට හරියට පේන්නේ නැත්තේ? ඒගොල්ලන්ට දන්නේ නැහැ ළමයි. දැන් දෙහි ගෙඩිය කියලා සමහර කට්ටියට දන්නේ නැහැ. මේක නිකන් බෝලයක් හැටියට පේන්නේ. සමහර කට්ටියට පින නැති වුනහම ඒ බෝලේ පවා පේන්නේ නැහැ. ඩිස්ට්‍රෝට් වෙලා පේන්නේ. ඉතින් එහෙම අමනුෂ්‍ය කොට්ටාශයක් තමයි මේ මිනිස්සු ගාව ඉන්නේ.
හරියට නේත්‍රා තිබුණා නම් කියන්න පුළුවන් නේ දොස්තර මහත්තයා සාක්කුවේ දාගන්න එක කියන්න පුළුවන් වෙන්න ඕනේ. දොස්තර මහත්තයා පෙට්ටියේ මොන හරි දැම්මම කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට ළමයි හරියට නේත්‍රා තියෙනවා නම් ඒ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දේවල් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ මිනිස්සුන්ට ඒවා කියාගන්න බෑනේ. ඉතින් කියාගන්න බැරි වුණාට අර අමනුෂ්‍යා කියන එක අහලා ඔළුව අවුල් කරගෙන තියෙන්නේ. ඒගොල්ලන්ගේ ඔළුවට කොච්චරද කියනවනම් මේ කියන්නේ සත්‍යක්ම කියලා ඔළුවට ගිහිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ට ස්ටේජ් එකක ගිහිල්ලා ඒක එලිපිට මේ කියන්න තරම් කියලා නෝන්ඩි වෙන්න තරම් ඒගොල්ලන්ට මේ ඔළුවට දාලා තියෙන්නේ. ඔයා කියන එක හරි. ඔයා කියන එකේ කිසි වැරද්දක් නැහැ. ඒ කියන්නේ ඒ මිනිස්සුන්ගේ ළමයි මොලේ වැඩ කරන්නේ නැහැ. තාර්කික ඥානය වැඩ කරන්නේ නැහැ. ප්‍රඥාවක් නැහැ. තනිකර රෝබෝලා. ඒ වගේ තමයි ඔය ඉන්නේ. ඉතින් මෙහෙමයි. මේ කතාව එන දීර්ඝ කතාවක්. ඕගලන්ට ළමයි දැන් මම මේ කියපු තොරතුරුත් එක්ක ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ නැති. අපි ඉස්සරහට යන් ධර්මකාරණා කතා කරගෙන ওই ශක්ති ගැන කතා කරද්දී තමයි ඕගලන්ට මේවා විසඳෙන්නේ. ඔය දෙවියෝ ගැන වෙනම කතා කරනවා, නේත්‍රා ගැන වෙනම කතා කරනවා. එතකොට තමයි ළමයි මේ දේවල් වල තියෙන ගැට ටික ඕගලන්ට ලියා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ලියා ගන්න බෑ. දැන් ඕගලන්ට ප්‍රශ්න කෝටියක් මතුවෙනවා ඇති. මට මේ කතාව යම්කිසි ආකාරයකට ඕගලන්ට කියන්න අවශ්‍යතාවයක් තිබුණ නිසා තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මොකද මට මේක අනාගතයට ඕන වෙන. ඒ කියන්නේ අනාගතේ මම කරන්න යන වීඩියෝස් වලට මේ type X සම්නුෂ්‍ය ගැන කියන්න වෙනවා. ඒකයි මම දැන් මම මෙතනදී කියලා තිබුණේ නැතුව මේ YouTube දේශකයන්ට මොන හරි කියන්නවත් ඒව නෙමෙයි. අපිට අදාළ නැහැ. අපි මෙතන උදාහරණ විතරයි ගත්තේ. උදාහරණ විතරයි ගත්තේ. අපි කාගේවත් නමක් ගමක් කිව්වේ නැහැ. ඒ නම් ගම් දාන්නත් එපා ළමයි කමෙන්ට් එකේ. ඉතින් මම ඔයගලන්ට කියනවා ඒක ආයෙත් නම් ගම් දාන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.